හරි මේ දකුණු පළාත් පේපර් එක කරන්න හදන්නේ දකුණු පළාත 2019 කරන්න හදන්නේ. හොඳේ පොඩ්ඩක් ඉන්න. හරි මේ පටන් ගමු 2019 මේ දකුණු පළාත් පේපර් එක තියෙන්නේ එතකොට අපි ගිය සතියේ MCQ 40ක් කරා අනේ සම්පූර්ණයෙන් මේක විස්තර කරලා ඒක අර අපිට මෙට්‍රික් මැප් තිබුණා ඒ මෙට්‍රික් මැප් එකේම ඔය ඔක්කොම ඔයාලට පෙන්නලා ඒ ඔක්කොම කරා හරි නේද එදා හිටපු ළමයි ඉන්නවද ගිය සතියේ MCQ 40ක් කරා අපි ඒ MCQ 40ට හිටපු ළමයි ඉන්නවද ඉන්නව නේද නැද්ද? හරි. අදත් අපි MCQ 40 කරමු. මේ මට ඒක පේපර් එක ගෲප් වල දාන්න අවතු වුණා. ඒක හිතන්න එපා මේ අපි කරගෙන යන් ඉන්නෝනේ. හරි. ඒක අපි කරගෙන යන් එහෙම හිතන්න එපා. මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපි කරගෙන යන්. මේක පට්ට ලේසි පේපර් එකක්. මට නම් ලේසි දැන් ඔයාලට කොහොමද දන්නේ? හරි. මේ අපි බලමු. කොළ ගන්න. ඒ කියන්නේ අපිට විවරණය කරන්න දැන් අපි MCQ 40ක් කරනකොට ඒක විවරණය කරගෙන තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ උඩින් පල්ලෙන් මේ MCQ 40 කරගෙන යන්නේ. එතකොට අපි මේ මාසේ පටන් ගත්තා. ඔයාලට අගෝස්තු මාසේ 10 විභාගෙ තියෙනවා. එතකොට අගෝස්තු මාසේ 10 වෙනිදා වෙනකොට MCQ 3000ක් විතර කරන්න 4000ක් විතර කරනවා. හරිද? ඒ කියන්නේ MCQ මේවා විතරක්ම 4000ක් කරන්නේ නැහැ. හරිද? එතකොට අපි අර එක ප්‍රශ්නයක් අරගෙන ඒකට විවරණය අපි ලියනවා MCQ 5කට ලියමේ ගහන්න පුළුවන් විදියට. හරිද? ඒක තමයි කරන්නේ. දැන් ඉන්න ළමයි දන්නවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. හැමෝටම මාව හොඳට ඇහෙනවනේ. අපි පටන් ගමු එහෙනම්. හරි. පොඩ්ඩක් ඉන්න. ආමි. පොඩ්ඩක් පේනවද? මට පොඩ්ඩක් කියන්න පුතේ පේනවද ඇහෙනවද කොහොමද කියලා? මෙහාට වහිනෝ ඒකේ අවුල දැන් හරිද පේනව නේද හරි පේනහන්න ඉරියන්නේ හරි අපි යම් පළවෙනි ප්‍රශ්නෙට අහගන්න පළවෙනි එක තියෙනවා මොකක්ද තියෙන්නේ 1.50000 සම්බන්ධයෙන් තමයි තියෙන්නේ පළවෙනි එක හරි අපි යන් හරි අපි අර 1.50000 තියෙන්නේ පළවෙනි එක බලා ගන්න 1.50000 මූලාක්ෂර සිතියම් වල සැබෑ භූමිය දැකිය නොහැකි. ඒ කියන්නේ 1.50000 මූලාක්ෂර සිතියමේ තියෙනවා. හරිද? සැබෑ භූමිය දකින්න බෑ. නමුත් සිතියමේ පමණක් දැකිය හැකි ලක්ෂණ ප්‍රවදානව. ඒ සිතියම සැබෑ භූමියේ දකින්න බැරි සිතියමේ විතරක් තියෙන්නේ මොනවද කියලා අහනවා. මොනවද බලන්න පළවෙනි ප්‍රශ්නට ගල් කියවන්න. සිතියමේ විතරයි තියෙන්නේ. හරිද? දැන් හිතන්න ඔය කෙල්ලෙක් ගැන ආදරයක් තියෙනවා. හරි? එතකොට කෙල්ලට ආදරය කියලා කියන්නේ හිතේ විතරයි තියෙන්නේ. හරිද? පිටට පෙන්නන්නේ අන්න ඒ වගේ තමයි අහන්නේ. එතකොට 1.50000 සිතියම් වල මොකක්ද වෙන්නේ? සිතියමේ තියෙනවා. හරිද? නමුත් සැබෑ භූමියේ නැහැ. හරිද? කෙල්ල ගැන ආදරයක් හිතේ තියෙනවා. නමුත් සැබෑවට මේක පෙන්නන්නේ අර ඒ වගේ සීන් එකක් තියෙන්නේ කියමන්ටක් ගාලා කියවලා රෙකෝඩින් එක දාලා දෙන්න. ඔව්. හරි. මේ ටක් ගාලා බලන්න උත්තර ටික කියවන්න.
ඒවා සිතියමේ තියෙනවා. සැබෑ භූමියේ තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන මාර්ග තියෙනවා. ඒ ශ්‍රේණීය මාර්ග. ඊට පස්සේ සමෝච්ච රේඛා. සමෝච්ච රේඛා සිතියමේ තිබුණට මොකද්ද සැබෑ භූමියේ නෑ නේද? එතකොට ගත්තම පුතා ගත්තම මෙහෙමයි. ලියා ගන්න මම මේ කියන ඒවා ලියා ගන්න වැදගත් දේවල්. 1.50000 මූලක්ෂණ සිතියම් වල හරිද? ලියා ගන්න 1.50000 මූලක්ෂණ සිතියම් වල භූ විෂමතාවයේ දැක්වීම සඳහා භාවිතා කරන බහුකාර්යම මෙවලම තමයි සමෝච්ච රේඛා කියලා කියන්නේ. පැහැදිලිද? 1.50000 මූලක්ෂණ සිතියම් වල මොන ගෲප් එකකටද දාන්න ඕන? හරි මට විනාඩියක් දෙන්න. මම 2026 ගෲප් එකට දානම් පේපර් එක. හරි පොඩ්ඩක් ඉන්න බලාගන්න. හරි. 1.50000 මූලක්ෂණ සිතියම් වල පුතා මේක MCQ පොයින්ට් එකක් ලියා ගන්න. බහුකාර්යමය මෙවලමක් තමයි. ඒ කියන්නේ භූ විෂමතාවයේ නිරූපණය කිරීම සඳහා භාවිතා කරන බහුකාර්යමය මෙවලම තමයි පුතා මොකක්ද සමෝච්ච රේඛා කියලා කියන්නේ. එතකොට MCQ වහනවා 1.50000 මූලක්ෂණ සිතියම් වල භූ විෂමතාවයේ නිරූපණය කිරීම සඳහා භාවිතා කරන බහුකාර්යමය මොහොත කියන්නේ බහුකාර්යමය මෙවලම තමයි මොකක්ද සමෝච්ච රේඛා කියලා කියන්නේ. හරිද? එතකොට ගත්තම ඊට අමතරව ස්ථානීය උස. හරිද? භූ විෂමතාවයේ පෙන්වන්න මම බෝඩ් එකේ ලියන්නම් ඒක බලාගෙන ලියා ගන්න. භූ විෂමතාවයේ පෙන්වන්න මේ 1.50000 මූලක්ෂණ සිතියම් වල සමෝච්ච රේඛා. හරිද? සමෝච්ච රේඛා භාවිතා කරනවා. ඊට පස්සේ ගත්තම ස්ථානීය උස නැත්නම් අපි ඒකට tan උස. අපි දන්නවා පුතා ස්ථානීය උස භාවිතා කරන්නේ මොකටද? ස්ථානීය උස භාවිතා කරන්නේ තැනිතලාවක් වගේ ප්‍රදේශයක උස නිරූපණය කරන්න ස්ථානීය උස පෙන්නනවා. නේද? අපි දන්නවා සිතියමේ කළු පාට ඩොට් එකක් තියලා මීටර් 30යි. නේ? තැන් තැන්වල දැකලා ඇති. නැත්නම් මීටර් 20යි. එහෙම දැකලා ඇති. ඒක තමයි tan උස කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එක ත්‍රිකෝණමිතික උස. හරිද? තුන්වෙනි එක කියන ත්‍රිකෝණමිතික උස. හරිද? ඒ කියන්නේ උස කන්දක උස පෙන්වන්න තමයි මේ ත්‍රිකෝණමිතික උස පෙන්වන්නේ. නිරූපණය කරන්නේ ත්‍රිකෝණයක් ඇතුලේ කළු පාට ඩොට් එකක් තියලා 300යි මීටර් නැත්නම් 500යි මීටර් 600යි මීටර්. හරිද? එහෙම කියලා ත්‍රිකෝණමිතික උස පෙන්නනවා. පැහැදිලිද? එතකොට ඕකේ ගත්තාන් පස්සේ මේක වෙන MCQ එකක් කියන්නේ. හරි. එතකොට ඒක ලියා ගන්න 1.50000 මූලක්ෂණ සිතියම් වල භූ විෂමතාවයේ නිරූපණය කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. උපක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සමෝච්ච රේඛා කියලා කියන්නේ. ඒ සමෝච්ච රේඛා ගත්තාන් පස්සේ ඒක තමයි බහුකාර්යමය. ගොඩක් වැඩ කරන්නේ ඒ සමෝච්ච රේඛා මගින්. හරිද? ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා tan උස නැත්නම් ස්ථානීය උස. ඊට පස්සේ තියෙනවා ත්‍රිකෝණමිතික උස තියෙනවා. හරිද? ඔය තුන තමයි භාවිතා කරන්නේ. දැන් අපිට ප්‍රශ්න අහන්නේ වෙන මොකුලක්. අපි ඒක බලමු. එතකොට 1.50000 මූලක්ෂණ සිතියමේ තියෙන සැබෑ භූමියේ නැති ඒවා තමයි අහන්නේ. ඒකට පළවෙනි උත්තරේ අපිට ගන්න බෑ. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා වනාන්තර. අපිට සැබෑ භූමියේ වනාන්තර බලන්න පුළුවන්. ඊට පස්සේ වාරි මාර්ග, ඊට පස්සේ ඇල මාර්ග, ඊට පස්සේ සමගැඹුරු රේඛා අපිට බලන්න බෑ. සමගැඹුරු රේඛා කියලා කියන්නේ අර මුහුදේ සමාන ගැඹුරු ස්ථානය ආකල ඇඳපු රේඛාවලට අපි කියනවා සමගැඹුරු රේඛා. දැන් ඔයාලා මේ වෙරළ සිතියමක් අධ්‍යයනය කරලා තියෙනවා නම් ඒ සිතියමේ තියෙන නිල් පාටට මුහුදේ නිල් පාටට ඉරි වගේ තියෙනවා. හරිද? එතකොට ඒවට කියනවා අපි සමගැඹුරු රේඛා කියලා. හරි. මම කියන එක ඇහෙනව නේද? සිග්නල් අඩුයි වගේ නම් කියන මම ස්ක්‍රීන් එක අයින් කරන්නම්. අපි නිකන් කරගෙන යන්න. මම ප්‍රශ්නේ කියවලා ඒක උත්තර ටික අපි කියවගෙන යන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා සමෝච්ච රේඛා තියෙනවා. අපිට සමෝච්ච රේඛා සැබෑ භූමියේ බලන්න බෑ. පරිපාලන මායිම් දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ කොහේද? කුරුණෑගල. එතකොට කොළඹයි එතකොට බස්නාහිර පළාතයි කුරුණෑගලයි තියෙන වයඹනේ. ඔය වයම් පළාතයි වෙන් කරන්නේ පළාත් මායිමක් තියෙනවනේ. එතකොට ඔය නිකන් හිතන්නකෝ. එතකොට ඔයා කොළඹ ඉඳලා කුරුණෑගල යනකොට අර වෙන රටවල් වල වගේ දේශ සීමා ගහපු වගේ අර රතු පාට
රතු පාට දන ලකුණයි ඉරි කෑලි දෙකයි ආපහු රතු පාට දන ලකුණයි තියෙන නිකන් අර දේශ සීමාව වගේ නෑ නේද? ඒවල අපිට පළාත් මායිම් මේ සැබෑවටම දැක ගන්න බෑ. ඊට පස්සේ අපිට ත්‍රිකෝණමිතික ස්ථාන දැක ගන්නත් බෑ. අන්දක් මුදුන නැග්ගම පස්සේ ත්‍රිකෝණයක් ගහලා ඩොට් එකක් තියලා ඒකේ උස මේකයි කියලා කියන්නේ නෑ නේද? එතකොට සමෝච්ච රේඛා සිතියමේ විතරයි තියෙන්නේ. පරිපාලන මායිම් සිතියමේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිකෝණමිතික ස්ථාන සිතියමේ විතරයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට එකට උත්තරේ 3 එන්නේ. හරිද? එකට උත්තරේ 3 එන්නේ. 25යි 26යි 27යි. ඕනේ කෙනෙක් අහන් ඉන්න. කිසිම අවුලක් නැහැ. හරිද? හරි. එකට 3. ඒක තේරුණාද? හරි. ඒක පොඩ්ඩක් එහෙම ඉන්න. හරි. ඊට පස්සේ අපි යනවා අපි පොඩ මේක දෙකක් තිබුණු සමෝච්ච රේඛාවල එකක්. හරි. අහගන්නකො. හරි. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට මම ඒක ඇඳලා පෙන්නන්නම්. හරි. දෙවෙනි එක මම ඇඳලා පෙන්නන්න බෝඩ් එකේ. දෙවෙනි එකේ හරි. දෙවෙනි එක අපි බලමු. පොඩ්ඩක් ගාව මකල එකක් හොයාගන්න. හරි. එන්නේ එන්දක් තියෙන එක මකලා. දැන් මේකනේ භූෂමතාය නිරූපණය කරන සමෝච්ච රේඛා දැන් උස ත්‍රිකෝණ මිතික උස කියන ඒවා භාවිතා කරනවා 1.50 සිතියම් වල. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ MCQ එකට. ඒකේ හාල් තියෙනවා 1.50 භූලක්ෂණ සිතියම් සඳහා අඳින ලද රේඛීය පරිමාණය. පරිමාණයේ රේඛාවක් විදිහට දක්වනවා. අපි ඒක කියනවා රේඛීය පරිමාණය කියලා. ඒතකොට අපි පරිමාණයේ රේඛාවක් විදිහට දක්වනකොට අපි පළවෙනි කිලෝමීටරය පුතා මේ කොටස් කීයකට බෙදනවද? අන්න ඒක තමයි අහන්නේ. හරිද? අපි රේඛීය පරිමාණය අපිට ඇඳලා පෙන්නන්න කිව්වා පස්සේ අපි මෙහෙම අඳිනවා. පොඩ්ඩක් ඉදි ඇදේ යන එක ගණන් ගන්න එපා. සෙන්ටිමීටර් 10ක රේඛාවක් ගහලා නේද? ඊට පස්සේ අපි සෙන්ටිමීටර් දෙකෙන් දෙකට මේක බෙදනවා. කොහොම බෙදනවා. හරි. ඊට පස්සේ කරන්නේ වම් පැත්තේ මෙතන එකක් තියෙනල්ල මෙතන බිංදුව දානවා. ඊට පස්සේ මෙතන 1යි 2යි 3යි 4යි කියලා කිලෝමීටර් වලින් ලකුණු කරනවා. ඊට පස්සේ මේ පැත්තත් කිලෝමීටර් මෙතන 1 දානවා. හරිද? ඊට පස්සේ අහන්නේ මෙන්න මේ පළවෙනි කිලෝමීටරය. මෙන්න මේ පළවෙනි කිලෝමීටරය කොටස් කීයකට බෙදනවද කියලා. කොටස් කීයකට බෙදනවද අපි මේක කියලා බලන්න ගලා 1.50000 දී අපි රේඛීය පරිමාණය අඳිනකොට මේක පළවෙනි කිලෝමීටර බිඳුවේ ඉඳලා වම් පැත්තට තියෙන පළවෙනි කිලෝමීටරය කොටස් කීයකට බෙදනවද කියලා තමයි අහන්නේ. අපි කොටස් කීයකට බෙදනවද මේක? ස්ක්‍රීන් එක ෂෙයා නොකර මෙහෙම කරගෙන යන්නද? ඉක්මනට කියන්න. දන්නේ නැද්ද? අපි රේඛීය දන්නේ නැද්ද? 25 නෙවෙයි sorry 26 ළමයි දන්නේ නැද්ද? 1.50000 දී රේඛීය පරිමාණය අඳිනකොට පළවෙනි කිලෝමීටරය අපි කොටස් කීයකට බෙදනවද කියලා තමයි අහන්නේ. හරි. මේකේ මෙහෙමයිනේ. එතකොට ඔයා හිතන්න මෙතන සෙන්ටිමීටර් දෙකෙන් දෙකට අපි බෙදන්නේ නේද? අපි සෙන්ටිමීටර් දෙකෙන් දෙකට තමයි මේ රේඛාව බෙදන්නේ. සෙන්ටිමීටර් දෙකෙන් දෙකට බෙදනවා. අහගන්න. සෙන්ටිමීටර් දෙකෙන් දෙකට බෙදනවා. හරිද? මට කියන්න සෙන්ටිමීටර් එකකට මිලිමීටර් කීයයිද? සෙන්ටිමීටර් එකකට මිලිමීටර් කීයයිද? අඩි රූල ගන්න. අඩි රූල අරගෙන බලන්න බිඳුවේ ඉඳලා එකට යනකම් තියෙන මිලිමීටර් ගාන කීයද? ගණන් ගන්නට ගන්න. සෙන්ටිමීටර් එකකට මිලිමීටර් කීයද? කියන බලන්න ගන්න. සෙන්ටිමීටර් එකකට මිලිමීටර් කීයද? කියන්න බලන්න. සෙන්ටිමීටර් එකකට මිලිමීටර් කීයද? යකෝ ඕක දන්නේ නැද්ද බං මෙච්චර මේ අවුරුදු ගානක් ඉගෙන ගන්නවා. සෙන්ටිමීටර් එකකට මිලිමීටර් 10යි. නේද? එතකොට අපි දෙකෙන් දෙකට බෙදන්නේ. ඒක දෙකට කීයද?
දෙකට මිලිමීටර් 20ක් තියෙනවා. හරි. ඒක අපිට වැඩක් නැහැ. මිලිමීටර් 20ක් තියෙනවා. හරිද? එතකොට අපි මේක බිඳුවේ ඉඳලා මෙන්න මේ පළවෙනි කිලෝමීටරය දක්වා තියෙන එක අපි බෙදන්නේ මිලිමීටර් දෙකෙන් දෙකට බෙදෙනවා. මිලිමීටර් දෙකෙන් දෙකට බෙදෙනවා. හරිද? එතකොට මිලිමීටර් දෙකෙන් දෙකට බෙදනවා කියලා කියන්නේ ඒක එතකොට මෙතන 20ක් තියෙනවා කොටස් 10කට බෙදෙනවා. හරිද? එතකොට 1 සෙන්ටිමීටර් මිලිමීටර් 10යි දෙකට 20යි. එතකොට අපි මේක මිලිමීටර් දෙකෙන් දෙකට බෙදනවා. හරිද? මිලිමීටර් දෙකෙන් දෙකට බෙදනවා කියලා කියන්නේ කොටස් 10කට අර කිලෝමීටර් එක අපි බෙදනවා. හරිද? එතකොට මේකේ උත්තරේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? 1/50000 බූලක්ෂ සිතියම් 1000 අඳින ලද රේඛීය පරිමාණයක පළවෙනි කිලෝමීටරයේ බෙදා දක්වනු ලබන අණු කොටස් ගණන. අණු කොටස් ගණන දැක්වෙන නිවැරදි පිළිතුර කීයද කියලා අහනවා. කීයද බෙදන්නේ? මිලිමීටර් දෙකෙන් දෙකට බෙදන්නේ. හරිද? මිලිමීටර් දෙකෙන් දෙකට තමයි බෙදන්නේ. ඔක තමයි වකන්දරේ. එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි දන්නවා කිලෝමීටර් 1 සමානයි. දැන් මේක අපි බෙදන්නේ මීටර අගයන් හොයාගන්න ඕන හන්දනේ. කිලෝමීටර් 1 සමානයි මීටර් 1000යි. නේද? මීටර් 1000යිනේ. ඔව් මීටර් 1000යි. ඊට පස්සේ අපි මේක 20ෙන් බෙදුවොතින් කැපෙනවා 2ට 50යි. එතකොට මීටර් 50 එනවා. එතකොට මේකේ 1 මිලිමීටර් එකක් සමානයි මීටර් 50යි. හරිද? මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. 1/50000 බූලක්ෂණ සිතියමක හරිද? මිලිමීටර් දෙකකින් දැන් එකකින් 50යිනේ. එතකොට මිලිමීටර් එකකින් 50යි දෙකකින් 100යි. මීටර් 100යි. හරිද? එතකොට 3කින් 150යි. එතකොට මතක තියාගන්න මේ 1/50000 පරිමාණයේදී 1 මිලිමීටර් එකකින් මීටර් 50ක් නිරූපණය කරනවා දෙකකින් 100යි. අයින 3කින් 150යි 4කින් 200යි. 1කින් 50යි කියලා මතක තියාගන්න. සමහරලාට MCQ අහනවා මෙහෙම 1/50000 පරිමාණයේ සිතියමක මිලිමීටර් 5කින් දැක්වෙන හරිද? මිලිමීටර් 5කින් මීටර් කොපමණ දැක්වේද කියලා එහෙම අහන්න පුළුවන්. හරිද? එතකොට අපි දන්නවා 1කින් මීටර් 50යි. එතකොට 5කින් කීයද? 250යි. හරිද? ඒක තේරුණාද? ඒක තේරුණාද? හරි නේද? හරි. එතකොට දෙකට එන්නේ 1. 1ට 3 2ට 1. 1ට 3 2ට 1 එන්නේ. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා මේකත් කියලා දීලා යන්නම්. තුන්වෙනි එක. මේකේ ගොඩක් මහල් තියෙන 1/50000න් තමයි අහලා තියෙන්නේ. ඔය වැදගත් කරුණු ලියා තියාගන්න. හරි. අපි ලියමු මේකේ ආන්සර් කියලා උත්තරේ එකට උත්තරේ කීයද? 3 දෙකට උත්තරේ 1යි. හරි. ඊට තුනට උත්තරේ අපි බලමු. හරි. මේක බැයි නම් එහෙම ගහනවා. ගිය හැටියෙන් මම කියලා දුන්නා. හරි. අපි බලමු 1/3 ගහන්නේ වර්ග කිලෝමීටර් 1000ක වර්ගඵලය එන්නේ. බලන්න ප්‍රශ්නෙකම උත්තරයක් තියෙනවා. ඇයි? 1/50000 බලා ගන්න 1/50000 බූලක්ෂණ සිතියම ගත්තාන් පස්සේ පුතා ඒකේ සැබෑ භූමියේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 1000යි. හරිද? දැන් ඔතන ඕන මෝඩේට ඔක තේරෙනවා. හරිද? එතකොට මේකේ තියෙනවා මොකක්ද දාන්නේ වර්ග කිලෝමීටර් 1000ක වර්ගඵලය එන්නේ. ඔතන MCQ එකක උත්තරයක් තමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඊළඟට අහුවෙන පේපරේ අහන්න පුළුවන් 1/50000 මෙට්‍රික් සිතියමක සිතියම් පත්‍රයක වර්ගඵලය කීයද? කීයද එතකොට? වර්ග කිලෝමීටර් 1000යි. එතකොට ප්‍රශ්නේම උත්තරයක් තියෙනවා. ඒක ඔළුවේ තියාගන්න. 1/50000 සිතියමක එක සිතියම් පත්‍රයක වර්ගඵලය ගත්තම වර්ග කිලෝමීටර් 1000යි. හරිද? හරි. එතකොට අපි යන් ප්‍රශ්නෙට 1/50000 වර්ග කිලෝමීටර් 1000ක වර්ගඵලයෙන් යොත් 1/50000 බූලක්ෂණ සිතියමක උතුරු මායිමෙහි පිටත වම් කෙළවරේ දක්වා ඇත්තේ. එතකොට ඕක අහන්නේ ඉහළ වට තීරුවේ වම් කෙළවරේ තියෙන මොන මගුලක්ද කියලා අහන්නේ. මොකක්ද තියෙන්නේ? මම මෙහෙම අඳින්නම්. ඒක අපි එදා සිතියම අරගෙනත් පෙන්නු දැන් ඕක ඉතින් කර පෙන්නන වෙලාවක් නැහැනේ. කොහොම තියෙනවා? හරිද? කොහොම තියෙනවා. එතකොට මේක අපි කියනවා මැප් බේස් එකනේ. මැප් එකේ මූණත කලාපයේ සියලුම භෞතික සහ මානුෂ
ලක්ෂණ තියෙන්නේ මේකේ. එතකොට මේ තියෙනවා ඇතුළු මායිම් තීරුව. ඇතුළු මායිම් තීරුවේ තියෙනවා අක්ෂාන්ත දේශාංශ ගෝලීය ඛණ්ඩාංග ටික තියෙනවා. ඒකට මම මෙන්න මේ විදි කපන්නේ මේක තමයි ජාතික මේක තමයි පිටත වට තීරුව කියලා කියන්නේ. හරිද? එතකොට පිටත වට තීරුවේ කොටස් දෙකක් තියෙනවා. ඉහළ පහළ කියලා. නේද? එදා ඔක්කොම ටික පෙන්නුවා. එතකොට ඉහළ පහළ කියන කොටස් දෙකයි. නේද? එතකොට ඉහළ වට තීරුවේ ගත්තම ඉහළ වට තීරුවේ තියෙනවා මේ පැත්තෙන් වම් කෙළවරේ එකක් තියෙනවා A කියලා, මැද තියෙනවා B කියලා එකක්, දකුණු කෙළවරේ එකක් තියෙනවා. මෙතන දකුණනේ. දකුණ. හරිද? මෙතන වම. ඊට පස්සේ මෙතන මැද. හරිද? එතකොට අපෙන් අහන්නේ 1.50000 භූලක්ෂණ සිතියමක උතුරු මායිමේ හරි වම් කෙළවරේ තියෙන මොකක්ද කියලා අහන්නේ. මොකද්ද වම් කෙළවරේ තියෙන්නේ? මොකක්ද තියෙන්නේ වම් කෙළවරේ? ඕක දන්නේ නැත්නම් වැඩක් නෑ. මං එදා ඔක්කොම ටික කියලා දුන්නා. හරිද? මේ සතියේ කියලා දුන්නා. දැන් මේ ඔක්කොම ටික මේ එකකට එකක් සම්බන්ධයි. හරිද? නැත්තම් මට වැඩක් නෑ මෙහෙම කියලා දාන්න මේ තේරුමක් නෑනේ බං. මට පුළුවන් උත්තරේ ගියා මේක තමයි උත්තරේ. හරි. මේක තියාගන්න. එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කළා වැඩක් නෑ මේවා. මට කියන්න මෙතන. හරිද? A කියන්නේ මොකක්ද? A B C කියලා ඉහළවට තීරුවේ තියෙනවා තුනක්. එතකොට ඒකට එන්නේ මොකක්ද කියලා මම අහන්නේ. A කියන්නේ මොකක්ද? A B C. දන්නේ නැද්ද? දන්නේ නැත්නම් දන්නේ නැහැ. සිතියම් ශ්‍රේණිය නෙවෙයි. හරිද? සිතියම් ශ්‍රේණිය නෙවෙයි තියෙන්නේ. නෑ නමක් නෙවෙයි. හරිද? නම මොන මගුලද නම? නමක් නේ. හරි ගෑවිලා වගේ. මොකද සිතියමේ වර්ගය පොත් බලලා හරි කියපන් බාගේ මේක. හරිද? 1.50000 සිතියමේ වට තීරුව කොටස් දෙකයි ඉහළ පහළ කියලා. මන් දන්නේ නැහැ බොලා ඉගෙන ගත්ත නැත්ති කියලා මේක. අදේ හරි ඉගෙනගෙන ඵලයල්ලා. හරිද? එතකොට 1.50000 සිතියමේ ඉහළ වට තීරුව පහළ වට තීරුව කියලා කොටස් දෙකයි. හරිද? ඉහළ වට තීරුව ගත්තාන් පස්සේ ඒ කියන්නේ සිතියමේ වර්ගය. ලියා ගනින්න. හරිද? සිතියමේ වර්ගය. මේ අහන විදිය බලන්න ප්‍රශ්න. හරිද? එතකොට මේක මේ මැප් එකේ ආකෘතිය මැවිලා පේන්න ඕන. මේව ඇඳලා තියෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. B කියන්නේ සිතියමේ නම. හරිද? C කියන්නේ සිතියමේ අංකය. හරිද? එතකොට ඉහළ වට තීරුවේ ওই තුන තමයි තියෙන්නේ. පහළ වට තීරුවේ තියෙනවා පරිමාණය, දිශාව, සූචකය, යාබද සිතියම්, හරිද? පිහිටීම ඒක වම දකුණ ඉතින් උණුහාර හරිද? ඒක වැඩක් නෑ අපිට ඒක හරිද? හරි. එතකොට ඕක තමයි තියෙන්නේ. දැන් මටත් ඕක ප්‍රශ්නේ කියවද්දි මම වම දකුණ මටත් මාරුණා. මම හිතුවේ මේ පැත්තේ තියෙන කියලා මේ සිතියමේ අංකේ මම හිතුවේ සිතියමේ අංකේ කියලා. බැලුවා බැලිනා මම ඇඳලා බැලුවා පස්සේ මේ මට ආයේ මේ පැත්ත වම මේ පැත්තනේ. අද මටත් නෑ පොඩ පැනලේ නේ ගණන් ගන්න එපා. මම හිතුවේ වම මේ පැත්ත කියලා. බැලුවා මේ පැත්ත තමයි හරි උත්තරය ඇවිල්ලා ඉන්නේ. සිතියමේ වර්ගය තමයි හරි උත්තරේ. හරිද? එතකොට ඒක ලියා ගන්න. ඉහළ වට තීරුවේ පුතා තියෙන්නේ 1.50000 සිතියමේ 3යි තියෙන්නේ. හරිද? A B C A කියන්නේ සිතියමේ වර්ගය, B කියන්නේ සිතියමේ නම, C කියන්නේ සිතියමේ අංකය. එදා සිතියම පෙන්නලත් කිව්වා. ඒ රෙකෝඩින් එක මම අරගෙන දෙන්නම්. ඒක බලා ගන්න. ඊට පස්සේ හරි. හරිද? එතකොට ඒක තේරුණාද? එතකොට තුනට උත්තරේ එන්නේ මොකක්ද? සිතියමේ වර්ගය. එතකොට තුනටත් 1, දෙකටත් 1, තුනටත් 1. අපි බලමු හතරට මොකක්ද දෙන්නේ කියලා. හරිද? ඒක තේරුණා නේද? මේක සිතියමේ ආකෘතිය ඕන නම් ඇඳ ගන්න. මේව කටුවට ඇඳ ගන්න. මේව ඇඳ ගන්න තරමට ලේසි. නිකන් මහා ප්‍රාඥයෙක් විදිහට ඔක්කොම දන්නවා කියලා ඉන්න එපා බූරුවෙක් වගේ. හොඳේ? එතකොට මේව ඇඳ ගන්න. ඒ ඉන්න වෙලාවේ වැඩක් කරගන්න. හරිද? මේව අඳින්න. එතකොට මේව අයිමත් අපතක වෙන්නේ. හරිද? එතකොට මේක අඳින්න. විතර 1යි 2යි 3යි. එතකොට මැප් පේජ් එකේ තියෙනවා. ඇතුළු මායිම් තීරුව තියෙනවා. AB කියලා කියන්නේ ඕක ටික එහෙම ඉහළ පහළ කියලා දාගෙන ABC කියලා දාගෙන ඒක හදාගන්න. එතකොට මේ ඇතුළු මායිම් තීරුවේ නිරූපණය කරන මෙන්න මේ
මම මෙහෙම අතිර ගහන්නේ මේ ඇතුළු මායම් තීරුව. මේ ඇතුළු මායම් තීරුවේ අක්ෂාංශ දේශාංශ වටිනාකම් අක්ෂාංශ මම මෙහෙ ලියනවා අක්ෂාංශ දේශාංශ වටිනාකම් ජාතික खंडाක වටිනාකම් තියෙනවා කියලා මම එදා පෙන්නනම කිව්වා. ජාතික खंडाක තියෙන. එතකොට MCQ අහනවා 1.50000 සිටියේ ඇතුළු මායම් තීරුවේ තියෙන මොනවද? 1.50000 සිටියේ ඇතුළු මායම් තීරුවේ තියෙන්නේ අක්ෂාංශ දේශාංශ වටිනාකම් සහ ජාතික खंडाක වටිනාකම් තියෙන්නේ. වරද්ද ගන්න එපා ලකුණු. හරිද? මට ඉතින් වැඩක් නැහැ මේවා කියන්න. ඉතින් ඔයා ඉගෙන ගත්තත් එකයි මට නැතත් එකයි. ඒ වුණාට මේක කරගන්න. ඉතින් අවිලේ ඉන්න පැය දෙකේ ඒක ඉගෙනගෙන යන්න. හරිද? හරි. ඒක මේක හරිද මට කියන්න ටක් ගාලා. මේක හරිද? හරිනේ? හරි. හරි. ඊට පස්සේ අපි යනවා හතරවෙනි එකට. හතරට යන්න දැන් මේක ඕන නැද ගන්න. හතරේ මම පොඩ්ඩක් වේගෙන් කියන එක ගණන් ගන්න එපා. වේග වැඩිද? නෑ නේ. එහෙම නෑ නේ. හරි. හතර 1.50000 භූලක්ෂණ සිතියම් වල මම ස්ක්‍රීන් එක දානවා. බය වෙන්න එපා. මේ 1.50000 ටික කරලා යන්න. 1.50000 භූලක්ෂණ සිතියම් වල ජලාශ නම් කිරීම සඳහා යොදාගෙන ඇති වර්ණය දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහනවා. විනාඩියක් දිහා මම සිතීමක් පෙන්නකන් මට වර්ණයේ මැසේජ් එකක් දාන්න ටක් ගාලා 1.50000 සිතියම් වල ජලාශ නිරූපණය කරන්න භාවිතා කරන වර්ණය මොකක්ද කියලා අහනවා. හරි. මම පෙන්නන්නම්. මෙන්න මේක බලා ගන්න මේ මැප් මේක මැප් එක කොහේ එකක් ගන්නද බං? මේක බීච් සයිඩ්. වැලිගම බොක්ක. කියන මාතර එකක්. බලා ගන්න. පොඩ්ඩක් ඉඳහම් මේක රෙඩ් මේ අපිට නැවිලා ඒකයි ගෝල් කරලා තියෙන්නේ. මේකට මාතර සිටියම මේකේ ඔයාලට පේනවත් දන්නේ මෙතන. නිකන් ඔය ඔය බලන්න නිකන් වංගු ගහපු වගේ එකක් තියෙනව නේද මේ ඇඟිල්ල ගාව බලන්න මගේ. ඔය ඇඟිල්ල මෙතන මේ ඕබම් මම ඇඟිල්ල හොයාගන්න බෑ. අතමාරුලා මගෙත් එතකොට. මේ ඇඟිල්ලනේ. මේ පොඩ ඉන්න. හරි අන්න මේ ඇඟිල්ල. මේ ඇඟිල්ල තියෙන තැන තියෙනව නේද එකක් මොකක් හරි. මේ ඇඟිල්ල. ඔන්න සුලගිල්ල නෑ දඹරගිල්ල මොකක් හරි මොගුලක්. ඔතන තියෙනව පේනව නේද? ඒකට අපි කියන්නේ සම ගැඹුරු රේඛා. ඒ කියන්නේ භූමියේ තියෙන මුහුද තියෙන සමාන ගැඹුරු රේඛා සමාන ගැඹුරක් තියෙන තැන යා කරමින් අන්තිම රේඛාවට අපි කියන සම ගැඹුරු රේඛා කියලා. පේනවද දන්නේ? පේනව නේද? හොඳයි නේ? පේනවනේ? අන්න ඒකට අපි කියන සම ගැඹුරු රේඛා කියලා මම ඉස්සෙල්ලා කියපු එකේ හරි. එතකොට ඒවට කියනවා අපි සම ගැඹුරු රේඛා කියලා. ඒ මාතර. ඒ වැලිගම බොක්ක තමයි පෙන්වන්නේ. ආයෙත් වැලිගම ගිහිල්ලා නැත්නම් බලන්න ගිහිල්ලා. යනකොට ගාලු පාරේ යනකොට ලස්සනට තියෙනවා. පොඩ්ඩක් ඉන්න. බඩු තියෙනවා. පොඩ්ඩක්. එකක් අහුවුණා. මේක මහියංගනේ සිටිනවා. හරිද? මේ සිටියමේ කී එක මේ මැප් වල අගට තියෙන කී එක සිටියමේ කී යතුරු මේකෙන් තමයි අපි කියවන්නේ. හරිද? පේනව නේද? ලොකු මැප් එකේ නම් යට තියෙන්නේ මේකේ අනිත් පැත්ත ගහලා එන්නේ. අනිත් පැත්ත කියන්නේ මේකේ පිටිපැත්තේ පින් කරලා තමයි එන්නේ. ලොකු මැප් එක මම එදා පෙන්නුනේ අද පෙන්වන්න ඕනේ නැහැ. ඔක නමන්න එපා වෙනවා ඊට පස්සේ. රෙඩි. හරි පොඩ්ඩක් ඉන්න. හරි. මෙන්න මේක බලා ගන්න. ඔන්න ජලාශයක් තියෙනවා. කවුද පේනවද? සොරබොල ජලාශය. කවුද ඕක හැදුවේ? යහම් බලන්න සාමාන්‍ය දෙනිවි තියෙනවා. පේනව නේද? සොරබොර වැව තියෙනවා. කවුද හැදුවේ? පේනවනේ? පේනවද? සොරබොර වැව කවුද හැදුවේ? මේක ඉතිහාසනේ මම අහන්නේ නිකන් සාමාන්‍ය දැනීමකට දන්නවද කියලා. හරිද? එතකොට 1.50000 භූලක්ෂණ සිතියම් වල ජලාශ ජලාශ පෙන්වන නිල් පාටි. හරිද? එතකොට ඒ බලන්න මෙතන උඩත් මේ හරි වැවක් කොහෙද තියෙනවට පේන හැටියට වැවක් එහෙම තියෙනවා. එතකොට ජලාශ පෙන්වන නිල් පාටි. හරිද? ඔය ඉතින් නිල් පාටින් තමයි පෙන්වන්නේ. හරිද? එතකොට ඒ මතක තියාගන්න මම මේ පෙන්වන්නේ මේ අහනවට නෙවෙයි. හොඳේ? එතකොට අපි දකින්න දෙයක් අපිට මතක තියෙනවා. නේ? ඒ හන්දා මම මේක පෙන්වන්නේ. දකින්න දේ අපිට මතක තියෙනවා. අපි පාඩම් කරනවට වැඩිය අපි දැකලා ඉගෙන ගන්න දේ මතක ඉන්නවා.
හරිද? ඒ හන්දා මේ පෙන්වන්නේ මේ ජීවිතේට අමතක වෙන්නේ නැති වෙන තමයි පෙන්වන්නේ. හරි. එතකොට OD තමයි තියෙන්නේ. එතන තියෙනවා මෙන්න මෙහෙම මේ එකක් බලා ගන්න. ඔතන තියෙනවා මෙන්න මෙතන මේ මොකද්ද? මහනුවර සහ බදුල්ල කියලා. බලන්න මහනුවර බදුල්ල කියලා පළාත් මායම තියෙනවා. හරිද? පළාත් මායම තියෙනවා මහනුවර බදුල්ල කියලා. දැන් ඔයා බදුල්ල ඉඳලා මහනුවර යනවා නම් ඔය ගඟ මැදින් තියෙනව නේද? තියෙනවද මේ ඔය වගේ දාලා මහනුවර බදුල්ල දිස්ත්‍රික්ක කියලා ගහලා තියෙනවද? එහෙම නැහැ. හරිද? ඒතකොට අපිට ඒක බලා ගන්න බෑ සැබෑ භූමියේ ඒව නැහැ. හරි. එතකොට ඒක තේරුණා නේද? හරි. ඊට පස්සේ 1.50000 භූලක්ෂණ සිතියම් වල ජලාශ පෙන්වන්නේ මොන පාටින්ද? සෝරි. නිල් පාටින් තමයි පෙන්වන්නේ. බුලත තමයි සොරබර වැව හැදුවේ. එයා තමයි හැදුවේ. හරි. එතකොට පස්වෙනි එකට අපි යනවා. මම ඒකත් කියලා දීලා අපි යන්නම්. එතකොට 4ට උත්තරේ 4. 4ට උත්තරේ 4. හරි. මම පස්වෙනි එක කියලා දෙන්නම්. හරි. පස්වෙනි එක මේකේ තියෙනවා. මම ගෲප් එකට දාලා ඇති. 1.50000 භූලක්ෂණ සිතියමක කොටුවක් ඇඳ ගන්නටක් ගාලා 1.50000 භූලක්ෂණ සිතිය මේක ලියා ගන්න මම කියන විදිහට ලියා ගන්න. හරි. අපි පස්සේ ඇඳ ගමුකෝ. අපෙන් ගහන්නේ පැත්තකින් ලියා ගන්නකො. මේ ලියා ගන්න. 1.50000 භූලක්ෂණ සිතියමක සෙන්ටිමීටර් 12ක් දිග සහ සෙන්ටිමීටර් 8ක් පළල. සෙන්ටිමීටර් 8ක් පළලයිලු 12ක් දිග ප්‍රදේශයක සැබෑ භූමියේ වර්ගඵලය. දැන් මේක සිතියමේ වර්ගඵලනේ. මේ සිතියමේ තමයි මෙහෙම තියෙන්නේ. සෙන්ටිමීටර වල අපි දානවා. ඒතර අපෙන් අහනවා මේක සැබෑ භූමියේ කොහොමද තියෙන්නේ? සැබෑ භූමියේ කොහොමද අහනෝ තියෙන්නේ? හරිද? ඒක හරි ලේසි. අහගන්න. මම මෙහෙන් ලියන්න පේනව නේද? 1.50000 දිනවා. මට ඉස්සෙල්ලා කියන්න මම මෙහෙම කියලා දෙනවා. 1 කිලෝමීටර් එකකට සෙන්ටිමීටර් කීයයිද? 1 කිලෝමීටර් එකකට සෙන්ටිමීටර් කීයයිද? 1 කිලෝමීටර් එකකට සෙන්ටිමීටර් කීයයිද? හරි. කියන්න බලන්න. එක කිලෝමීටර් මොන ඉතින් කුණුහරුපද කියන්නේ? කිලෝමීටර් එකකට සෙන්ටිමීටර් කීයයිද කියලා මම අහන්නේ. කීයයිද? සෙන්ටිමීටර් කීයක් තියෙනවද? නෑනේ බං සෙන්ටිමීටර් මේකේ තියෙනවා කීයද? ලක්ෂයයි. 1 2 3 4 5යි. සෙන්ටිමීටර් ලක්ෂයකින් කිලෝමීටරයක් හැදෙනවා. ඒක මම මේ නිකන් කිව්ව එක අපිට වැඩක් නෑ. හරි. අපි යන 1.50000 පරිමාණයේ සිතියම් පැත්තට 1.50000 1.50000 දී සිතියමේ සෙන්ටිමීටර් එකකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 50000ක් නිරූපණය කරනවා. හරිද? එතකොට සෙන්ටිමීටර් දෙකකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර් ලක්ෂයක් නැත්නම් කීයක්ද? කිලෝමීටර් එකක් නිරූපණය කරනවා. හරි. ඕක නේද කතන්දරේ. එතකොට කිලෝමීටර් එකක් හැදෙන්න 1.50000 පරිමාණයේදී සෙන්ටිමීටර් කීයක් ඕනද? සෙන්ටිමීටර් දෙකක් ඕන. හරිද? හරි. එතකොට මේකෙදි මෙහෙමයි කතන්දරේ. අපි දන්නවා අපෙන් අහන්නේ සිතියමේ 12.8 පළල භූමියක් සැබෑ භූමියේ කීයද කියලා. එතකොට සැබෑ භූමියේ තියෙන්නේ කිලෝමීටර වලින් නේද? හරි. එතකොට අපි දන්නවා කිලෝමීටර් එකක් හැදෙන්න සෙන්ටිමීටර් දෙකක් ඕන කියලා. නේද? ඒ හන්ද අපි මොකද කරන්නේ? මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. සෙන්ටිමීටර් දෙකෙන් බෙදනවා. දැන් මේක ඇතුලේ මේ 12 ඇතුලේ තමයි කිලෝමීටර එක හැංගිලා ඉන්නේ. හරිද? අපි බලනවා 1 කිලෝමීටරයක් හැදෙන්නේ සෙන්ටිමීටර් 2යි නම් සෙන්ටිමීටර් 12කින් කිලෝමීටර් කීයක් හැදෙනවද කියලා. 12 දෙකෙන් බෙදුවම 6යි කිලෝමීටර්. එතකොට එක පැත්තකට ගෙනවා 6යි කිලෝමීටර්. ඊට පස්සේ 8 දෙකෙන් බෙදුවම පස්සෙනවා 4යි කිලෝමීටර් කියලා.
6 වරක් 4 කීයද 24යි කිලෝමීටර් තේරුණාද කොහොම තමයි හදන්නේ නැත්තම් මෙහෙම කරන්න පුළුවන් ඔයාට පුළුවන් 12 8ෙන් ගුණ කරන්න 8 වරක් 2 16යි එකක් ගියා 8 එක 96යි 96 ඔයාට මේකෙදි 4ෙන් බෙදන්න පුළුවන් 24 කියලා එනවා හරිද ඒක ඕනේ නැහැ ඒක හිතන්න එපා සරලව මේක කරගන්න දන්නේ විදිහට කරගන්නවා තේරුණාද තේරුණාද ටගල් කියන්න හරි නේද හරි එතකොට ඔක තමයි කතන්දරේ ඔක ඕන ලියා ගන්න මේක ඇඳ ගන්න එතකොට සෙන්ටිමීටර් වලින් දින එකක් කිලෝමීටර ගන්න අපි දෙකෙන් බෙදන්න ඕන සරලම කතන්දරේ සෙන්ටිමීටර් වලින් තියෙන එකක් කිලෝමීටර ගන්න දෙකෙන් බෙදෙනවා කිලෝමීටර වලින් තියෙන එකක් සෙන්ටිමීටර ගන්න දෙකෙන් ගුණ කරනවා ඒකට හේතුව තමයි කිලෝමීටර එකක් හැදෙන්නේ සෙන්ටිමීටර් දෙකකින් එතකොට කිලෝමීටර වලින් තියෙන එකක් අපි මොකද කරන්න ඕන සෙන්ටිමීටර් කරන්න ඕන දෙකෙන් ගුණ කරන්න ඕන සෙන්ටිමීටර් වලින් තියෙන එකක් කිලෝමීටර ගන්න අපි දෙකෙන් බෙදන්න ඕන තමයි කතන්දරේ හරිද හරි ඊට පස්සේ පහට උත්තරේ එනවා 2යි පහට උත්තරේ 2 පහට උත්තරේ 2යි නෙවෙයි පහට උත්තරේ 24යි අංක 2 හරි අපි බලමු 6ට උත්තරේ 1.50000 මූලාක්ෂර සිතියම් වල 6 වෙනි එක බලාගන්න මම ඊට පස්සේ මේක ෂෙයා කරන්නම් 6 වෙනි එක 1.50000 මූලාක්ෂර සිතියම් වල මේක අහනවා ප්‍රධාන සමෝත්තරේකා දෙකක් අතර දුර නිවැරදිව දක්වා ඇති පිළිතුර හරිද 1.50000 මූලාක්ෂර සිතියම් ගත්තා පස්සේ මම කිව්වා භූෂමතාවයේ පෙන්වන්න භාවිතා කරන බහුකාර්යමය මෙවලම තමයි සමෝත්තරේකා කියලා කියන්නේ. හරිද? එතකොට මේ සමෝත්තරේකා ගත්තාන් පස්සේ හරිද? සමෝත්තරේකා ගත්තම සමෝත්තරේකා භූමියේ සමාන උස්තැන් යා කරමින් අඳින රේඛාවලට අපි කියනවා සමෝත්තරේකා කියලා. සමෝත්තරේකා කොටස් තුනයි. හරිද? පළවෙනි තමයි මූලික සමෝත්තරේකා මූලික සමෝච්චරේකා එතකොට මේවා අඳින්නේ මීටර් 100න් 100ට. හරිද? තද දුඹුරු පාටයි. තද ගුරු පාටයි. හරි. ඊට පස්සේ තියෙනවා අතිරේක සමෝච්චරේකා අතිරේක ඒවා ඒව නම් එක මීටර පරතරයක් නෑ. ඒවා අඳින්නේ මේවා අඳින්නේ කඩේලි වලින් තමයි අඳින්නේ. හරිද? ගුරු පාට කඩේලි වලින්. හරි. ඊට පස්සේ තියෙනවා අතරමැදි සමෝත්තරේකා තියෙනවා මේව ගත්තා මීටර් 20න් 20ට අදිනවා ලා දුඹුරු වගේ අරකට වැඩි දුඹුරු පාට අඩුයි. ඔක තමයි තියෙන්නේ. හරිද? එතකොට මූලික සමෝත්තරේකා අදින්නේ මීටර් 100න් 100ට. හරි. මූලික සමෝත්තරේකා අදින්නේ මීටර් 100න් 100ට. 6ට උත්තරේ 3. හරි. 7 මේ ෆොටෝකොපි ගහගෙන තියාගන්න ළඟ මේ විභාගය අවසන් වෙනකොට මේ කීයක් කළාද කියලා බලා ගන්න. ඊට පස්සේ 7 වෙනි එක අහනවා 1.50000 මූලාක්ෂර සිතියම් වල 7 වෙනි එක එකක් කළම අපියන් 1.50000 මූලාක්ෂර සිතියම් වල වර්ණ භාවිතයෙන් පමණක් දැක්වෙන සංස්කෘතික ලක්ෂණය මොකක්ද කියලා අහනවා. වර්ණ භාවිතයෙන් පමණයි. සංකේත නැහැ. වර්ණ භාවිතයෙන් පමණයි. පළවෙනි ගුවන් තොටුපොළ. ගුවන් තොටුපොළේදීම වෙන්නේ ගියා. ඊට පස්සේ 2 ප්‍රදීපාගාරය. 3 විශේෂිත ගොඩනැගිල්ල. 4 ඓතිහාසික සිද්ධාස්ථාන. 5 ඉදිකල ප්‍රදේශ. හරිද? ඉදිකල ප්‍රදේශ. ඊළඟ බලන්න. මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? දැන් මේ ප්‍රදීපාගාරය ගත්තාන් පස්සේ මෙහෙමනේ. එහෙම ප්‍රදීපාගාරය ඔහොම. ගුවන් තොටුපොළ ඉතින් ප්ලේන් එකක් ඇති. ඒක අපිට පෙන්නන්නේ නැහැ. ඉතින් ඒක බලන්න කොළඹ එහෙම බලන්න ඕන. මේ පාත් එක වගේ කමන්නේ ගුවන් තොටුපොළ එහෙම. ඊට පස්සේ ඊළඟේ මොකක්ද තියෙන්නේ? විශේෂිත ගොඩනැගිල්ල කළු පාට කොටුයි. ඒක පාට කරන්න ඕන. ඊට පස්සේ ඓතිහාසික සිද්ධාස්ථාන ගත්තාම කොහොමද තියෙන්නේ? ඓතිහාසික සිද්ධාස්ථාන
ස්ථානිකලේ මෙහෙමනේ. කොහොමද තමයි තියෙන්නේ. හරිද? එතකොට විශේෂිත ගොඩනැගිල්ල පෙන්වන්නේ කොහොමද? sorry. ඉදිකල ප්‍රදේශ කොහොමද පෙන්වන්නේ? කියන්න බලන්න. මේ මැප් වල දැන් තියෙනවා. ඉදිකල ප්‍රදේශ. ඉදිකල ප්‍රදේශ කොහොමද? ඉදිකල ප්‍රදේශ රෝස පාටින් තමයි පෙන්වන්නේ. හරිද? ඉදිකල ප්‍රදේශ රෝස පාටින් පෙන්වනවා. පොඩ්ඩක් මම මැප් එකක් පෙන්වන්න බලන්න මේ ඒවයි තියෙනවද? බලා ගන්න මෙන්න මේකේ. මෙතන තියෙනවා මේක පේන්නේ නැහැ එතන හරියට. මෙතන බලන්න. පේන්නේ නැහැ නේද වැලිගම ටවුන් එක හරි මේ බස් ස්ටෑන්ඩ් එක ගමන් බලන්න එදී තියෙන්නේ. මෙතන ඔයාලට පේන්නේ නැතුනේ නිකන් ලාවට වගේ පේන රෝස් පාටින් තමයි තියෙන්නේ. එතකොට 1.50,000 භූලක්ෂණ සිතියා වල රෝස පාටින් වර්ණාලේපිතව පෙන්වන්නේ ඉදිකල ප්‍රදේශ. ඒක මතක තියාගන්න. එතකොට 7ට උත්තරේ කීයද? 7ටත් උත්තරේ ඇවිල්ලා 7ට 5. හරි. අපි යන් 8 වෙනි එකට මම දාන්නම්. මේකේ විවරණ ටික ලියා ගන්න ළමෙක් මට ඒක එවන්න ගෲප් එකට දාන්න. හරිද? හරි. එතකොට තියෙනවා අපි බයන් ඊළඟ එකට දැන් 8ක් හරිනේ. හරි. අපි යනවා 8 වෙනි එකට. බං එකට 50,000 ගොඩක් තියෙනවා. 1.50,000 සිතියම් වල නිරපේක්ෂ පීඩනයක කරන ක්‍රමවේද දැක්වෙන නිවැරදි පිළිතුර. කොහොමද නිරපේක්ෂ පීඩනය පෙන්වන්නේ? නිරපේක්ෂ පීඩනය කොහොමද පෙන්වන්නේ? 1.50,000 සිතියම් වල නිරපේක්ෂ පීඩනය පෙන්වන්නේ කොහොමද? අපි දන්නවා කොහොමද? ගෝලීය කණ්ඩාංක අනුව තමයි පෙන්වන්නේ. නිරපේක්ෂ පීඩනය පුතා පෙන්වන්නේ ගෝලීය කණ්ඩාංක අනුව. ඒක මතක තියාගන්න 8ට 1. හරිද? 8ට 1. හරි. අපි යන 9ට ඊට පස්සේ 9 වෙනි එකට අපි යනවා. බලන්න 9 නවීන සිතියම් විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මගින් අංකිත සිතියම් කියන්නේ ඩිජිටල්. හරිද? අපි මේ GPS එකෙන් ගහන්නේ ඉන්නතන ලොකේෂන් එහෙම ෂෙයා කරන්නේ. ඒවා. අංකිත සිතියම් බහුල වශයෙන් නිර්මාණය වීම කෙරෙහි බලපෑලි තීරණාත්මක සාධකයේ වන්නේ. කියවල බලන්න උත්තරේ මොකක්ද කියලා බලන්න. 9ට උත්තරේ බලන්න මොකක්ද කියලා. පළවෙනි එක තියෙනවා තොරතුරු සංවේදන තාක්ෂණයේ දියුණුව. නේද? ඊට පස්සේ එතනින් එහාට කියවන්න දෙයක් නෑ. අපි දන්නවා නවීන සිතියම් විද්‍යාවේදී ඩිජිටල් මැප් බහුල වශයෙන් නිර්මාණය වීම කෙරෙහි බලපෑවේ මොකද්ද? තොරතුරු සංවේදන තාක්ෂණයේ දියුණුව. ICT වල දියුණුව. 9ට 1. ඕක ඕන එකට කිව්වම ඕක තේරුම් ගන්න පුළුවන්. හරිද? 9ට 1. මේ පේපරේ හරි ලේසි. හරි. ඊට පස්සේ 10 භූගෝලීය දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කොට පරිගණකයට ඇතුළත් කිරීමේදී අවශ්‍ය වෙන උපාංග යුගලය වන්නේ. හරි මට ඒක වැඩක් නෑ. අපි භූගෝලීය දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කරලා පරිගණකයට ඇතුළත් කරනකොට අපිට වැදගත් වෙන්නේ ආදානුපාංගද ප්‍රතිදානුපාංගද ගබඩා උපාංගද මොනවද ඕන වෙන්නේ? මට කියන්න ටක් ගාලා. අපි භූගෝල දැන් මේක එහෙම MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. භූගෝලීය දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කොට පරිගණකයට ඇතුළත් කිරීමේදී අවශ්‍ය වෙන උපාංග මොනවද කියලා අහන්න පුළුවන්. මොනවද උපාංග? input device නේද? ආදාන උපාංග තමයි එන්නේ. input device තමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? input device අපිට වැදගත් වෙනවා. ඒක ඔළුවේ තියාගන්න MCQ වහාමි. හරිද? ඊට පස්සේ input device එතකොට input device වලින් මොනවද උතන් තියෙන්නේ? input device තමයි මොනවද? ලියා ගන්න. keyboard එක, mouse එක, ඊට පස්සේ ඊළඟට තියෙනවා scanner එක, ඒ කියන්නේ සුපරීක්ෂකය. ඊට පස්සේ තියෙනවා අංකන පලකය.
ඊට පස්සේ තියෙනවා තිර සංඛ්‍යාංකණය. හරිද? ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට ඒකට උත්තරේ එන්නේ චුම්බක තැටි ගන්නත් පුළුවන්. මැග්නටික් ඩිස්ක්. හරිද? මැග්නටික් ඩිස්ක් ගන්නත් පුළුවන්. උත්තරේ අපිට ගන්න පුළුවන් ඉන්නේ මොකද්ද? බලන්න බලමු. අංකන ඵලකය සහ සුපරීක්ෂණය. එතකොට අංකන ඵලකය ඊට පස්සේ සුපරීක්ෂණ ස්කෑනර් 10ට 3. 10ට 3 එන්නේ 10ට 3. හරි. ඊට පස්සේ අපි 11 වෙනි එකට උත්තරේ බලමු අපි. භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු අවකාශීය දත්ත සඳහා උදාහරණයක් දැක්වෙන පිළිතුර. හරිද? අවකාශීය දත්තයක් කියන්නේ මොකද්ද? මොකද්ද උත්තරේ එන්නේ ඒකට? භූගෝලීය තොරතුරු පද්ධතිය අඩංගු අවකාශීය දත්ත සඳහා උදාහරණ. ලක්ෂ රේඛා කලාප කියන බහුවර්ෂ සංකේත මගින් සියලුම භූගෝලීය ලක්ෂණ නිරූපණය කරනවා නම් අපි ඒකට කියනවා අවකාශීය දත්තයක් කියලා. නේද? එතකොට මේ අවකාශීය දත්ත ගත්තාන් පස්සේ පිහිටීම, ව්‍යාප්තිය වගේ දේවල් නිරූපණය කරනවා. එතකොට මාර්ගයක දිග ගන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ මාර්ග ජාලය ගන්න පුළුවන් අවකාශීය දත්තයක් විදිහට. එතකොට මේකේ උත්තරය අපිට ගන්න බැරිද දැන්? ප්‍රදේශයක ජනසංඛ්‍යා ප්‍රමාණය. හරිද? එතකොට ප්‍රමාණය කියලා කියන්නේ අවකාශීය දත්තයක්. ඊට පස්සේ කණු මොන කණුද? නෑ ඕකේ මෙහෙමනේ. අවකාශීය දත්ත අවකාශීය නොවන දත්ත. අවකාශීය දත්තයක උපලක්ෂණ පෙන්눔 කරන එකට අපි කියනවා අවකාශීය නොවන දත්තයක් කියලා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම් බලා ගන්න. හරි. ඊයේ දත්ත අවකාශීය නොවන දත්ත කියලා. අවකාශීය ඊට පස්සේ අවකාශීය නොවන. හරි. මම බගුවක් ගහන්නක් ගාලා. හරිද? අවකාශීය දත්තයක් කියලා කියන්නේ භූගෝලීය කණ්ඩායම් ඇසුරෙන් පාරේ අයවරවල. හරි. භූගෝලීය කණ්ඩායම් ඇසුරෙන් පිහිටීම දක්වන ලක්ෂ රේඛා බහුවස්ත්‍ර වලට අපි කියනවා අවකාශීය දත්තයක් කියලා. හරිද? ඒක මතක තියාගන්න. භූගෝලීය කණ්ඩායම් ඇසුරින් පිහිටීම දක්වන ලක්ෂ රේඛා බහුවස්ත්‍ර වලට අපි කියනවා මොනවා කියලාද? අවකාශීය දත්තයක් කියලා. හරිද? එතකොට මේකදී අපිට ගන්න පුළුවන් පරිපාලන ඒකක. හරිද? පරිපාලන ඒකක ගන්න පුළුවන්. පරිපාලන ඒකක විදිහට උදාහරණ දෙන්න පුළුවන්. හරිද? පරිපාලන ඒකක. ඊට පස්සේ මහා මාර්ග. හරිද? මම ගුරුවත් පොතේ තියෙක ලියන්නේ. ඊට පස්සේ ගංගා. ගංගා දෙගොඩ කලා දිව යන අර සින්දුවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඕනනම් ගමු පාසලක් කියලා. පාසල. හරිද? ඒවා අවකාශීය දත්ත. එතකොට අවකාශීය නොවන දත්තයක් කියලා කියන්නේ මේ අවකාශීය දත්තවල උපලක්ෂණ පෙන්눔 කරනවා. හරිද? අවකාශීය දත්තවල උපලක්ෂණ පෙන්눔 කරන එකට අපි කියනවා අවකාශීය දත්තයක් කියලා. හරිද? වාහනයක් තියෙනවා. එතකොට මේ වාහනේ තියෙන එක එක ක්වොලිටි යන මොනවද තියෙන ඒවා ගන්න පුළුවන් අපිට. වාහනේ තියෙන අවකාශීය දත්තයක්. එතකොට ඒකේ තියෙන ඕෆ් රෝඩ්ද අනම්මනම් ඒ ඔක්කොම ගත්තාම පස්සේ ඒව තමයි අවකාශීය නොවන දත්ත. එතකොට ඒකේ වාහනේ කූපර් ටයර්ද අය ඔය බලන්න ඒක. ඒකේ එක අනම්මනම් තියෙනවා. හරිද?
එතකොට ඒව තියෙන. එතකොට ඒ වගේ තමයි. එතකොට මේකේ ප්‍රධාන එක මේක. හරි. එතකොට පරිපාලනයක ගත්තාන් පස්සේ අපිට ගන්න පුළුවන් මොනවද? පළාත් පාලනයක. පළාත් පාලනයකක ඊට පස්සේ නගර සභා ඊට පරිපාලනයක ප්‍රාදේශීය සභා හරිද? ඊට පස්සේ මහනගර සභා ඕව ගන්න පුළුවන් අවකාශීය ඕන තත්ත්වයක් විදියට. හරිද? දැන් මහා මාර්ග ගත්තන් පස්සේ ඔය තියෙනවා ප්‍රධාන මාර්ග. හරිද? ඒ ශ්‍රේණියේ මාර්ග තියෙනවනේ. ඊට පස්සේ අප්‍රධාන මාර්ග. හරිද? ඔය ගුරු පාරවල්, සෙසු පාරවල්, දුම්රිය පාරවල් ඒව ගන්න පුළුවන් මහා මාර්ගවල උපලක්ෂණ විදියට. දැන් ගංගා ගත්තම නිත්‍ය ගංගා. හරිද? එනේ නිත්‍ය නොවන ගංගා. හරිද? ඊට පස්සේ ගංගාවල පෝෂක ප්‍රදේශය. පෝෂක ප්‍රදේශය. ඊට පස්සේ ගංගාවේ දිග. හරිද? ලැබෙන වර්ෂාපතනය. ඒ ඔක්කොම අවකාශීය නොවන දත්ත. හරිද? නගරයක් ගන්නවා කොළඹ කියලා හිතන්න. කොළඹ නගරය. කොළඹ නගරයේ අවකාශීය දත්තේ කොළඹ නගරය නොවන ඒවා තමයි මොනවද? වර්ගඵලය. හරිද? ජන සංඛ්‍යාව. ඊට පස්සේ නිවාස ගණන. නිවාස ගන්න, ගොඩනැගිලි ගන්න ඒවා. හරිද? දැන් ඔයාලා දැන් MCQ එකේ අහුවොත් දාන්න එපා. වැඩිපුරම ජන සංඛ්‍යාවක් ඉන්නේ කොළඹ නෙවෙයි ගම්පහවනේ. මම channel එකට දාලා ඇති. ඒක කොළඹ නෙවෙයි වැඩිපුරම ජන සංඛ්‍යාවක් වාසය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි ඉන්නේ. හරි. එතකොට පාසලක් ගත්තාන් පස්සේ පාසලේ තියෙන අවකාශීය ඕන දත් තමයි මොනවද? අවකාශීය ඕන දත් තමයි පාසලේ ගුරුවරු. හරිද? පාසලේ ඩෙස්ක් පුටු. පාසලේ බල්ලෝ. බල්ලෝ ඉන්නෝනේ. එහෙම නෑනේ සිසුන් ගණන. හරිද? ඒව තමයි අවකාශීය ඕන දත් විදිහට එන්නේ. තේරුණාද? ඔක තමයි හතන්නේ දැන් ඕකේ. වැවක් ගත්තත් එහෙම තමයි. වැවේ වර්ග ඵලය ජල පරිමාව ඒවා. හරිද? ලිඳක් ගත්තොත් ලිඳේ ගැඹුර ජල පරිමාව ජලයේ ගුණාත්මක භාවය ඒවා. එතකොට අවකාශීය දත්ත වලින් යම්කිසි ව්‍යාප්තියක් පිහිටීමක් පෙන්වුම් කරනවා. ඒක තමයි තියෙන්නේ. එතකොට මේකේ උපලක්ෂණ පෙන්වුම් ගන්නේ මේ අවකාශීය ඕන දත්ත මගින්. තේරුණාද? එතකොට ඔකට උත්තරේ ඉන්නේ අපිට නගරයක පිහිටීම. පිහිටීම තමයි ඉන්නේ. පිහිටීම විහිදීම ඒක තමයි මේකට ගන්න වෙන්නේ. එතකොට 4 තමයි උත්තරේ ගන්න වෙන්නේ. ඒක හරියද? හරිනේ? ඒකට එන්නේ 4 11ට 4. අපි යන 12ට භූගෝලීය තොරතුරු පද්ධතියක් තුල දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයක් යාබද රූප සටහනේ තියෙනවලු. එතකොට ඕකේ තියෙන්නේ මොකක්ද? දෛසික දත්ත ආකෘතිය තමයි තියෙන්නේ. GIS පද්ධතියේ දත්ත ගබඩා කරන ආකෘති දෙකයි දෛසික දත්ත ආකෘතිය, සිවුරැසි දත්ත ආකෘතිය කියලා. එතකොට දෛසික දත්ත ආකෘතිය කියලා කියන්නේ සියලුම භූගෝලීය ලක්ෂණ ලක්ෂ රේඛා කලාප කියන බහුවාර්ෂ සංකේත වලින් නිරූපණය කරනවා නම් අපි ඒකට කියනවා දෛසික දත්තාකෘතියක් කියලා. ඒක දෛසික දත්තාකෘතියේදී ලක්ෂ රේඛා කලාප. හරිද? ඒව තියෙනවා. ඊට පස්සේ ඕකේ අහනවා අපෙන් ඉහත රූපේ තියෙන ඒ ලෙස නම් කරලා තියෙන ලක්ෂයන්ගෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ලක්ෂණයට උදාහරණ මොකක්ද කියලා අහනවා. මොකක්ද උදාහරණය? මොකක්ද එන්නේ? ලක්ෂ වලින් තියෙන මොකක්ද කියලා. මොකද ඒකේ පෙන්නන්නේ පුතා ඒ කියන්නේ ලක්ෂයක් මගෙන් පෙන්නන ගොඩනැගිලි නිවාස ඒ වගේ පොයින්ට් එකක්. හරිද? එතකොට ඕකේ ගත්තාන් පස්සේ වෙළඳ සැලක් ඊට පස්සේ නිවාසයක් පාසලක් ඊට පස්සේ
ඒ වගේ දේවල් තමයි පෙන්වන්නේ ඔය ලක්ෂ මගින්. හරි. ඊට පස්සේ ඔතන ඔය ඉරක් තියෙනව නේද? නිකන් රේඛාවක් වගේ ඇඳලා. ඒ රේඛාව මගින් පෙන්නනවා ගංගාවක්, ඇල මාර්ගයක්, මහා මාර්ගයක් වගේ දේවල්. හරි. ඊට පස්සේ ඔය උතන පල්ලෙහායින් තියෙනව නේද කොටුවක් වගේ එකක්. නේ? ඔර x ගාවින් තියෙනව නේද කොටුවක්. අන්න ඒ කොටුවක් වගේ එකක් තියෙනවනේ. අන්න ඒ කොටුවක් වගේ එකකින් යම්කිසි වර්ග ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨ වර්ගඵලයක් පෙන්නනවා. කුඹුරක්, හරිද පිට්ටනියක්, අන්න ඒ වගේ දෙයක් පෙන්වන්න පෙන්නනවා. හරිද? හරි දැන් ඔතන ඕකේ ඒ අකුර අර රේඛාව ගාවින් තිබුණනම් එන්නේ ගංගාව. හරිද? එතකොට ඒ අකුර පහළ x ගාව තියෙන අර කොටුව ගාවින් ආව නම් එන්නේ කුසිකාග්නික භෝගයේ ව්‍යාප්තිය තමයි එන්නේ. හරිද? ඒවත් පොඩ්ඩක් ප්‍රශ්නයක් කරනකොට හිතන්න. හරිද? ඔහේ නිකන් ගහලා දාන්න එපා. එතකොට 12ට උත්තරේ එන්නේ මොකක්ද? 4. හරි. 13 ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. GIS පද්ධතියක භූගෝලීය තොරතුරු පද්ධතියක ක්‍රියාකාරීත්වය සඳහා භාවිතා කරන මුදුකාංගයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. මොකක්ද එන්නේ? මොකක්ද එන්නේ? පෙනි තියෙනවා. මොකක්ද දෙන්නේ? map info කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ArcView GIS ඊට පස්සේ ArcGIS global mapper කියන එක පාවිච්චි කරනවා. ඕකේ ගත්තාම මේ මුදුකාංග කොටස් දෙකක් තියෙනවා වාණිජ ඊට පස්සේ නිදහස් කියන එක පස්සේ කියලා දෙන්නම් අහුවෙන දැනකදී. එතකොට Excel කියන එක භාවිතා කරන්නේ Excel කියන මුදුකාංගය ඔකෙදි භාවිතා කරන්නේ 13ට 5. ඒක ලියා ගන්න. හරි. අපි දැන් 14ට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය නොවන්නේ මොකක්ද කියලා අහනවා. මොකක්ද බලන්න? අපි බලමු පොඩ්ඩක් එක මේ. හරි බලමු. මෙව GPS පද්ධතිය සම්බන්ධ වැරදි ප්‍රකාශය මොකක්ද තමයි අහන්නේ. මෙව භූගෝලීය තොරතුරු මෙය භූගෝලීය තොරතුරු පද්ධතියක දත්ත ලබාගත හැකි එක් මූලාශ්‍රයකි. බලමු මේකේ තියෙන ඉන්න සෑම පද්ධතිය මෙම පද්ධතිය මූලික උපාංග තුنين සමන්විත වේ. හරිද? අභ්‍යවකාශ කොටස, පරිශීලක කොටස, පාලක කොටස කියලා කොටස් තුනයි. හරි. තුන්වෙනි එක සෑම GPS චන්ද්‍රිකාවක්ම Tamanට පවරා ඇති කක්ෂය තුල කක්ෂයක පැයට කිලෝමීටර් 11000ක වේගෙන් ගමන් කරනවා. එකක් හරි නේද? හරි. හතරවෙනි එක සාමාන්‍ය චන්ද්‍රිකා හතරක් X කක්ෂ තලයක් පිරික්සීම සඳහා යොදවා ඇත. කියන්නේ අපි ගත්තාම කක්ෂපත 6ක 4 බැගින් චන්ද්‍රිකා 24ක් තියෙනවා. ඒකත් හරි. හරි. 5 චන්ද්‍රිකා මගින් ලබා ගන්නා පෘථිවි ප්‍රතිබිම්බය ජාතික කණ්ඩායමක මගින් තම පිහිටීම නිවැරදිව පෙන්වා දෙනවා. අනේ GIS GPS මගින් කරන්නේ අපි ඉන්න තැන නිවැරදිව පෙන්වලා දෙනවා. එතකොට ඔගේ උත්තරේ ගන්න වෙන්නේ මොකක්ද? ඒ ඔක්කොම හරි වගේ නේද? GIS වල තොරතුරු ලබා ගන්න මූලාශ්‍රයක් විදිහට මේ GPS භාවිතා කරනවා. ඒක උත්තරයක් නැද්ද ඔය වටේ දෙන්නේ? ඔක්කොම හරි. ඔයාලා මොකටද ගැහුවේ? පහ චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ප්‍රතිබිම්බය ජාතික කණ්ඩායමයි තම පිහිටිය නිවැරදි පෙන්වා දෙයි. 4 සාමාන්‍ය චන්ද්‍රිකා 4ක් එක් කක්ෂ තලයක් පිරීක්ෂීම සඳහා යොදා. එක් කක්ෂ තලයක් කියන්නේ හරිනේ එක කක්ෂපත 6ක් තියෙනවා. 6ක 4 බැගින් 24ක් තියෙනවා. එතකොට මේ උත්තරයක් නැද්ද කොයිද බං ඇත්තටම? මට හිතෙන්නේ එක. නෑ ඒ එක ගන්නත් බෑ ඒකත් හරිනේ. ඕකේ තියෙන පහම හරි. මේ පද්ධතිය මූලික උපාගත තුනක්. ඒක කොහොමද හරි? එතකොට පැය කිලෝමීටර් 11000ක වේගයෙන් යනවා ඒකක් හරි. කක්ෂපත 4ක කක්ෂපතයක 4 බැගින් තියෙනවා. එතකොට 6 24ක්. ඒකත් හරි.
චන්ද්‍රිකාමගින් ලබා ගන්න පෘථිවි ප්‍රතිබිම්බය ජාතික කණ්ඩායමකින් නියැදි විදිහේ පෙන්වා දෙයි. ඒක ඒකේ උත්තරයක් නෑ මන්නම් කියන්නේ. ඒක පොඩ්ඩක් තියෙන්නයි නෝ. හරි. ඊට පස්සේ 15 GPS තාක්ෂණය යටතේ අට්ලන්ටික් සාගරයේ පිහිටුවල් තියෙන පිහිටුව ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය මොකක්ද අහනවා. මම එදා ඒක පෙන්නලම කියලා දුන්නා. මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? ඇසෙන්ෂන් නෝ මත අමතක කරන්න එපා. ඒතකොට හවායි දූපත් වාජ ලේන් කියන එක දිනවා පැසිෆික් සාගරයේ. ඒවා කොලරාඩෝ ස්ප්‍රින්ග් තියෙනවා කොලරාඩෝ ප්‍රාන්තයේ. ඇසෙන්ෂන් තියෙනවා ඇට්ලන්ටික් වල. ඩියාගෝ ගාසියා තියෙනවා ඉන්දියන් සාගරයේ. හරි. 15ට ඕක ලියාගන්න ළමයෙක් මට කවුරු හරි දාන්න එක WhatsApp එකේ මම channel එක දාන්න මේව ලියාගන්න එකනේ 15 16 භූගෝල විද්‍යාත්මක විෂය කරුණු අධ්‍යයනය කරනු ලබන ප්‍රවේශයක් විය නොහැක් වේ. මේක ඉතින් මොකක්ද දන්නේ? ඒක ඕනෙත් නෑ. ඔය ප්‍රශ්නේ ඇතැල් දාන්න වැඩක් නෑ. ඕකට එන්නේ ඉතින් පහ තමයි ඉතින් ආගම්වාදී ප්‍රවේශය. ඒක තමයි ඉතින් දාන්න වෙන්නේ. ඒ ඕව අහන්නේ විභාගෙට. ඒක හිතන්න එපා. 16ට පහ තමයි ඒක හිතන්න එපා. ඒක අයින් කරලා දාන ප්‍රශ්නේ. වැඩක් නෑ. හරි. 17ට අපි යන් වායුගෝලීය හා ශිලාගෝලීය උපපද්ධති වායුගෝලීය සහ ශිලාගෝලීය උපපද්ධතීන් අතර සිදුවන අන්තර්ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකිය නොහැක්කේ. මොකක්ද? වායුගෝලීය සහ ශිලාගෝලීය උපපද්ධතීන් අතර සිද්ධ වෙන අන්තර්ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකිය නොහැක්කේ. ඒකට ගන්න වෙන්නේ මොකක්ද? මොකක්ද දෙන්නේ? ඒකට 3 තමයි ගන්න වෙන්නේ. ඒක දාගන්න සරණය. සරණය කියන්නේ අර පහළට පෝෂක ද්‍රව්‍ය කාන්දු වෙනවා. එතකොට ඒක වැඩක් නෑ. ඒක අරකට එක සම්බන්ධ නෑ. 17ට 3 එන්නේ. හරිද? ඕව වැඩක් නෑ හිතන්නත් එපා. ඒක බලන්නත් එපා. අයින් කළා දාන්න. සරණය වහන්නේ විභාගෙට. මේ දකුණු පළාත් තීව්‍ර අනම්මනම් හරි. 18 තාපගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ. මේ ටික ලේසි. ඉක්මනට කරගෙන. මොකක්ද දෙන්නේ? තාපගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ. මොකක්ද දෙන්නේ? භූවිකිරණවල ක්‍රියාකාරීත්වය. භූවිකිරණ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අතට උඩ යනකොට. හරියට. ඊට පස්සේ ඕසෝන් ස්තරයේ ක්‍රියාකාරීත්වය තියෙන අපරවන්තිකෝ. ඉහළ වායු සාන්ද්‍රණය පවතින්නේ නැහැ. ඒක නෑ එහෙම. දූවිලි හා වලාකුළු නැති වෙන්නේ දූවිලි හා වලාකුළු නෑ අරකේ ඕසෝන් ස්තරයේ ඕසෝන් නේ මෙසෝගෝලයේ රෝගවල උත්තරේ ගන්න 18ට 3 විද්‍යුත් ආරෝපණ ක්‍රියාවලිය තියෙනවා. එතකොට 18ට 3 තමයි කියලා ගන්න වෙන්නේ. හරි. 19 පහසුවෙන් ළඟට හැකි මිලිදිය ජල ප්‍රමාණය 100ට 1කි. ඉන් පහසු තෙතමනයේ ලෙස සැලකිය හැකි ජල ප්‍රමාණය මොකක්ද කියලා අහනවා. ඔක ජලගෝලයේ පද්ධති පාඩමේ තමයි තියෙන්නේ. මොකක්ද උත්තරේ එන්නේ ඒකට? 14ට 3. මේ ටික ඉක්මනට කරන්නේ. දැන් මේකේ මහලුකු දෙයක් කතා කරන්නේ නැහැ. කෙලින්ම උත්තරේ දෙන්න තියෙන්නේ. පහසුවෙන් ලබාගත හැකි මිලිදිය ජල ප්‍රමාණය 101යිලු. හරිද? ඒකෙන් පහසු තෙතමනයේ විදිහට තියෙන පුතා 138ක්. හරිද? ඒකට 4 තමයි උත්තරේ එන්නේ. ඒක දාගන්න 4 තමයි උත්තරය එන්නේ. හරිද? 19ට 4. හරි. ඊට පස්සේ 20 තියෙනවා. මේ දැන් බූරුපෝ පැත්තට අපි යන ෂේප් එකේ 20 පෘථිවි අභ්‍යන්තර හරය සීමාවේදී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6000ක් ඉක්මවා යෑමට හේතුව මොකක්ද අහනවා. පෘථිවි අභ්‍යන්තරයේ මම කිව්වා පෘථිවි අභ්‍යන්තරයට යනකොට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. ඒ වගේම සෑම පහළට යන සෑම කිලෝමීටර් එකකටම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක මොකක්ද වෙන්නේ 25 බැගින් ඉහළ යනවා. ඒක සෑම තැනකදීම ඒකාකාරී වෙනවද? වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම මම කිව්වා පොළොව අභ්‍යන්තරයේ ඉන්නවා සෙට් එකක්. උන් නිතරම මොකදලා දෙන්නේ? තරහෙන් පුපුරු ගහ තමයි ඉන්නේ. නේද? නිතර ගිනිගෙන දැමීම තමයි පවතින්නේ. මොන මූලද්‍රව්‍ය තියෙන පොළොව අභ්‍යන්තරයේ? පෘථිවි අභ්‍යන්තර හර සීමාවේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6000යි. MCQ පොයින්ට් එකක් එතන. හරිද? එතකොට ඒක ඉක්මවා යාමට හේතුවක් ලෙස
සැලකිය හැක්කේ. එතකොට පොළොව අභ්‍යන්තරයේ යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙනවා. ඒ විකිරණශීලී මූලද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වයෙන් හින්දා ආයද පොළොව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. යුරේනියම්, තෝරියම්, ප්ලූටෝනියම්. හරි. ඊට පස්සේ 21 එතකොට ඒකට උත්තරේ 20ට 1. හරි. 21ට අපි යනවා රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාෂාණයකට උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ. අවසාදිත පාෂාණ ගත්තම් කොටස් තුනයි භෞතික, රසායනික, අයින්ද්‍රිය කියලා. හරිද? භෞතික රසායනික පාෂාණ තියෙන්නේ ඔය ගල් ලඟුරු ෆීට් ඒ අනම්මනම්. හරිද? ඊට පස්සේ භෞතික අවසාදිත පාෂාණ කියලා කියන්නේ වාලුකාමය වැඩිපුර මැටි තියෙන ඒවා, මෘත්තිකාමය වැඩිපුර වාලුකාමය කියලා කියන්නේ වැඩිපුර වැලි තියෙන ඒවා, මෘත්තිකාමය කියලා කියන්නේ වැඩිපුර මැටි තියෙන ඒවා. ඊට පස්සේ වාලුකාමය, මෘත්තිකාමය, අෂ්ටිලමය කියලා කියන්නේ මොනවද? අෂ්ටිලමය කියලා කියන්නේ වැඩිපුර බොරළු තියෙන ඒවා. හරිද? එතකොට ඒව භෞතික අවසාදිත පාෂාණ. ඔයාලා මේ පාඩම් කරලා තියෙන මම මතක් වෙන්නේ කියන්නේ. හරි. ඊට පස්සේ ඒවා භෞතිකයි. ඊට පස්සේ අයින්ද්‍රිය අවසාදිත පාෂාණ තියෙනවා ගල් ලඟුරු ෆීට් ඔය යපස් ඊට පස්සේ යුමුසු අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රසායනික අවසාදිත පාෂාණක් තියෙනවා. එතකොට උත්තරින් රසායනිකව අවක්ෂේප වෙලා නිර්මාණය වෙලා තියෙන පාෂාණ වර්ගය මොකක්ද කියලා අහනවා. මොකක්ද පාෂාණ වර්ගය? මොකක්ද දෙන්නේ? එතකොට බොරළු කියලා කියන්නේ අෂ්ටිලමය. හරිද? අෂ්ටිලමය පාෂාණ ඒව භෞතිකයි. වැලිගල් කියලා කියන්නේ භෞතිකයි. එතකොට වාලුකාමය පාෂාණ. ෆීට් කියලා කියන්නේ අයින්ද්‍රිය පාෂාණ. ඒ කියන්නේ මොනවද අංගාරමය ඒවා. ගල් ලඟුරු කියලා කියන්නේ අයින්ද්‍රියයි අංගාරමය. ලිමොනයිට් කියලා කියන්නේ පුතා රසායනික ක්‍රියාවලින් නිර්මාණය වෙන පාෂාණයක් ලිමොනයිට්. හරි. ඊට පස්සේ අපි යනවා 22ට භූවිද්‍යාත්මක ලක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාවේ කතරගම කඳු ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති පාෂාණ අම්මපෝක බෙන්න වැඩක් නෑ. ආවම ඔයාලට කියලා දුන්නේ නැද්ද කොහෙද? කලින් හම්බුනේ අද මතක තියාගන්න. කලින් පන්ති වලට ආව නම් දන්නවත් ඇති. වන්නි සංකීර්ණ නෙවෙයි. සෝරි. වන්නිය නේ කතරගම කඳු. මම කියන්නම් මෙහෙම ත්‍රිකුණාමලයේ පටුබිම් තීරුවක සිට මහවැලින්නේ මැදි කරගනිමින් රක්වානහෙල් මධ්‍යම කඳුකරයේ ඇතුළත් අද රක්වානහෙල් මධ්‍යම කඳුකරයේ ඇතුළත් හම්බන්තොට තෙක් විහිදෙන පුළුල් කලාපයට අපි කියනවා මොකක් කියලාද? මොකක් කියලා කියන්නේ? උස්බිම් ශ්‍රේණිය කියලා කියනවා. ඒතකොට උස්බිම් ශ්‍රේණියට පිටතින් පිහිටි කතරගම කඳුත් අයිති වෙනවා නේද? කතරගම කඳුත් අයිති වෙනවා. හරිද? එතකොට මේකට උත්තරේ එන්නේ උස්බිම් ශ්‍රේණිය. ත්‍රිකුණාමලයේ පටුබිම් තීරක සිට මහවැලි ගංගා නිම්නයේ මැදි කරගනිමින් රක්වානහෙල් මධ්‍යම කඳුරේ ඇතුළත් හම්බන්තොට තෙක් විහිදෙන පුළුල් කලාපයට අපි කියනවා මොකක් කියලාද? උස්බිම් ශ්‍රේණිය කියලා. පිටතින් පිහිටි කතරගම කඳුත් අයිති වෙනවා. කතරගම දෙවිහාඳුරු වැඩ හිටියේ ඔය වැඩ සිටි කද්ද ඔන්න ඔය පැත්තේ තමයි ඔකට අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා කොහොමද? 23 යාබද ශ්‍රී ලංකා සිටියමෙහි AB ලෙස දක්වා ඇත්තේ මැණික් ව්‍යාප්තලා දින ප්‍රදේශවලු ඒ පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්නලු. හරිද? මොකක්ද? ඕකට දන්නවද? ඕකට A කියන්නේ B කියන්නේ මොකක්ද? ඔක එන්නේ බුත්තල කොයිද? රඹුක හේනේ. මහෝය කාට ගද්දි කිලිය දෙකෙන් එන්නේ. नेटोल पिटिय කියලා තංගල්ලේ තංගල්ලේ අයිසාමුනේ नेटोल පිටිය යුදගනාව මහසෑය අනුරාධපුර පැත්තේ. එතකොට नेटोल පිටිය තියෙන තංගල්ලේ ගාරියන්නේ මින් ඒරිය එකක් නෑ හොරව්පතාන ඔයද බන්නේ. හරිද? එතකොට ඔකට උත්තරේ ගන්න ඇලහැර සහ ඔක්කම් පිටිය. ඇලහැර ඔක්කම් පිටිය තමයි මේකට ගන්න වෙන්නේ. ඇලහැර ඔක්කොම පිටි තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට මේක ඒ ඕවහන්නේ විභාගෙට. ඒකේ පොඩ්ඩක් ඉතින් ඕනේ නැහැ ඒවා. හරි.
24 පෘථිවිය මතු පිට විශාලතම භූරූප දෙක මොකක්ද අහනවා. මොකද්ද? පෘථිවිය මතු පිට තියෙන විශාලතම භූරූප දෙක මොකද්ද? පෘථිවිය මතු පිට තියෙන විශාලතම භූරූප පෘථිවිය මතු පිට තියෙන විශාලතම භූරූප මොනවද කියලා අහනවා. මොනවද? පෘථිවිය මත තියෙන විශාලම භූරූප තමයි මහද්වීපික ස්කන්ධ සහ සාගර ද්‍රෝණි. මොන බලවේගයෙන් හින්දා නිර්මාණය වෙන්නේ? අග්ගල මෙසේජ් එකක් දාන්න. මොන බලවේගයෙන් නිසාද නිර්මාණය වෙන්නේ? මොන බලවේගයද? අන්තර්ජන්‍ය බලවේගය හන්ද තමයි සාගර හා මහද්වීප නිර්මාණය වෙන්නේ. බහිර්ජන්‍ය බලවේග නෙවෙලින් නෙවෙයි. බහිර්ජන්‍ය බලවේග වලින් තමයි ගංගාගරේ කියන ගංගා භූරූප, සාගර භූරූප, ග්ලැසියර් නමන ඔක්කොම නිර්මාණය වෙන්නේ. හරි. එතකොට 24ට 1. මේ පේපර් ලේසි. හරි. 25 සම්පීඩන චලන හේතුවෙන් නිර්මාණය වන සමානති නැම්මක දැකිය හැකි ලක්ෂණයක් දැක්කෙන පිළිතුරු මොකක්ද දානවා. සමානති නැම්මක් කියලා කියන්නේ මොකක්ද? සමමිතික නැමි කිහිපයක් එක පෙළට පිටරනවා නම් අපි ඒකට කියනවා සමමිතික සමානති නැම්මක් කියලා. හරිද? එතකොට සමානති නැම්මක් කියන්නේ සමමිතික නැමි කිහිපයක් එක පෙළට තියෙනවා නම්. අපි බලමු. නැමිවල පළවෙනි එක දෙනවා නැමිවල බාහු එකිනෙකට ලම්බකව පිහිටල් තියෙනවලු. ඒක හරි වගේ නේ. බලමු. දෙක නැම්මෙහි එක් බාහුවක් ලම්බකව සහ අනෙක් බාහුව ඇලවෙලා තියෙනවා. එකක් කෙලින් එකක් ඇලයිනේ. හරිද? එතකොට ඒකට අසම්මිතිකයි නේ. නැම්මෙහි එක් බාහුවක් අනෙක් බාහුව මත පිහිටා තියෙනවලු. මොකද්ද? උලගි නැම්මනේ. ඊට පස්සේ නැම්මෙහි අක්ෂය කඩින් කඩ විච්ඡේද වෙලා තියෙනවලු. ඒ මොකද්ද? ඔත් නැම්ම. පහ තියෙනවා නැම්මෙහි එක් බාහුවක් අනෙක් බාහුව පසු කරමින් ගමන් කළ තියෙනවලු. ඒක නම් මොකක්ද දන්නේ? හරි අපිට ඒක වැඩක් නැහැ. අපිට ඕන උත්තරේ මොකද්ද? 25ට 1. හරිද? නැමිවල බාහුව එකිනෙකට ලම්බකව පිටල් දිනවලු 25ට 1. හරි. 26 බූරු පොලින්මයි භූකම්පනයක් ඇති වූ අවස්ථාවකදී පෘථිවි පෘෂ්ඨය කරා මුල් වරට ළඟා වන තරංගය හෝ තරංග විශේෂය මොකක්ද කියලා අහනවා. මොකක්ද උතා තරංග විශේෂය? මුලින්ම එන්නේ මොකක්ද අහනවා. මොන තරංගද කියලා අහනවා. මොන තරංගද? භූකම්පනයක් ඇති වුණාන් පස්සේ මුලින්ම එන තරංග වර්ගය තමයි මොකද්ද? P තරංග කියලා කියන්නේ. හරිද? P තරංග PSL. P කියලා කියන්නේ ප්‍රාථමික තරංග, S කියලා කියන්නේ ද්විතීයික තරංග, L කියලා කියන්නේ දිගු තරංග. එතකොට පළවෙනියටම එන්නේ P තරංග. භූමිකම්පාවක් ඇති වුණාට පස්සේ භූකම්පන සපයන මධ්‍යස්ථානයකට මුලින්ම එන්නේ P තරංග. හරි. එතකොට ඒක දාගන්න. එතකොට P තරංග 1ට S තරංග 2ට L තරංග 3ට. හරි. 27 ඔන්න අපිට කයගත්තේ මොකද්ද? ගන්ධගරේ. ඔව්. ගන්ධගරේ ගැන අහන්නේ මේ ගන්ධගරේ ගත්තම අවදි දෙකකට පොදු වෙනවනේ. ගන්ධගරේ ගත්තාම අවදි දෙකකට පොදු වෙනවා. එතකොට ඒක පරිණත අවස්ථාවට සහ උද අවස්ථාවේදී මේක නිර්මාණය වෙන්න පුළුවන්. මේකේ නිර්මාණ ක්‍රියාවලිය නිවැරදිව දක්වා දෙන පිළිතුරු මොකක්ද කියලා අහනවා. බලමු. මෙය ගංගාවක යෞවන අවස්ථාවේ නිර්මාණය වේ. වැරදිනේ කපලා දාන්න. එක වැරදි. ඊට බලමු. දෙක ගන්ධගරයක පිට තීව්‍ර කාදනය වන අතර ඇතුළත තීව්‍ර නිර්සාදනය වේ. නෑ එහෙම වෙන්නේ නැහැ. දැන් ගන්ධගරේ ඇතුලේ තීව්‍ර කාදනය වෙන්නේ. දෙකක් අයින් කරමු. ඊට පස්සේ 3 ගන්ධගරයක ඇතුළත තීව්‍ර කාදනය වන අතර පිට තීව්‍ර නිර්සාදනය වේ. පොඩ දිනවනේ බලන්න. 4 ගන්ධගරයක ඇතුළත තීව්‍ර කාදනය මෙන්ම නිර්සාදනයේ සිදුවේ.
ඒක වෙන්නත් පුළුවන්. පහ ගන්ධකරයේ පිටත යුරු ස්ථාවරව පවතින අතර ඇතුළත යුරු කාදනය මෙන්ම නිසාදනය සිද්ධ වේ. ඔකට උත්තරේ ගන්න වෙන්නේ 3 නේද? ගන්ධකරයක ඇතුළත යුරු කාදනය වෙනවා පිටත යුරු නිසාදනය වෙනවා. නෑනේ. ඕකේ දෙකම කාදනය වෙනවා. ගන්ධකරයේ ඇතුළත යුරු සහ පිටත යුරු දෙකම කාදනය වෙලා නිසාදනය සිද්ධ වෙනවා. ඔකට ගන්න වෙන්නේ 5. ඔය ගංගා වැදුනාන් පස්සේ ඔය කාදනය වෙන පටන් ගන්නවා. ඇතුලේ ඒවත් කාදනය වෙනවා. දැන් මෙතන මේවත් කාදනය වෙනවා. මම යන්නේ මේවා. එතකොට මෙතනින් මෙහෙම යනකොට මේ පිටතේ උරුත් කාදනය වෙනවා. හරිද? කාදනය නිසාදනය සිද්ධ වෙනවා. මේවා කාදනය වෙලා එකට ජොයින් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඇතුළත ඒවත් කාදනය වෙනවා. පිටතේ ඒවත් කාදනය වෙනවා. එතකොට 27ට මොකක්ද දෙන්නේ? 24ට මොකක්ද දෙන්නේ? ගගන පිටත ඒක පොඩ්ඩක් තියෙනවා මම channel එකට බලලා කියනත් ඕකට 5 තමයි එන්නේ. ගන්ධාගරයේ පිටතියුරු ස්ථාවරව පවතින අතර ඇතුළත යුරු කාදනය මෙම නිසාදනය සිදුවේ. හරි. ඒක තමයි ඉතින් එන්නේ 5. තමයි ගන්න. 5 තමයි ගන්න. හරි. ඊට පස්සේ 28 මේ බාකන ගැන අහලා තියෙනවා. පහත රූපයේ දැක්වෙන්නේ කාන්තාර ප්‍රදේශයක නිර්මාණය වන වැලි වැටියක රූප සටහනකි. එහි ඊතල වලින් දක්වා ඇත්තේ සුළං දිශාවයි. හරිද? ඒ නිවැරදිව දක්වා ඇති රූප සටහන වන්නේ. මොකද්ද රූප සටහන? එකක් තියෙනවා නිකන් මේ අහසේ ඉඳලා නිකන් රොකට් ගහනවා වගේ ඉඳලා. මොකක්ද ඒකට එන්නේ හරි උත්තරේ? හරිද? බාකන් කිලි කියන්නේ සුළං දිශාවට අනුක්‍රමිකව නිර්මාණය වෙන වැලි වැටියක්. අඩසඳක් වගේ තමයි නිර්මාණය වෙන්නේ. හරිද? දැන් ඔයා හිතන්න මේ සුළං හමාගෙන යනවා. ඔය සුළං මේ ඉතලේ මේ සුළං හමාගෙන යනවා. මේ සුළං හමාගෙන යනකොට මොකද වෙන්නේ? හරිද? මේ ස්ථානේ හරිද? ඔහොම තියෙනවා. ඔහොම ගත්තාන් පස්සේ උතර බාධකයක් කියලා හිතන්නකො. මේකේ හරි කඩ ගහන්නේ. හරි. එතකොට මේකේ අහනවා කාන්තාර ප්‍රදේශයේ නිර්මාණ වැලි වැටියක රූප සටහන. එහි තල වලින් දක්වා ඇති සුළං දිශාවයි. එනි වැදිව දක්වා ඇති රූප සටහන වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. සුළං දිශාවට අනුක්‍රමිකව නිර්මාණ වෙන වැලි වැටියට අපි කියනවා මොකක් කියලාද? බාකන් කියලා. මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? හරි. එතකොට මෙහෙමනේ වෙන්නේ. දැන් එතකොට ගත්තම් පස්සේ මෙහෙම සුළං හමාගෙන යනවා. සුළං හමාගෙන යනකොට මේ බාධකයක් තියෙනවා. මේ බාධකයේ වටේට මේ වැලි එකතු වෙනවා. වැලි අනම්මනම් අරගෙන යන දේවල් එකතු වෙනවා. මෙහෙම එකතු වෙලා හරිද? ඔහොම එකතු වෙලා මෙහෙම ලොකු වැලි වැටියක් නිර්මාණය වෙනවා. හරිද? ඔහොම ලොකු වැලි වැටියක් නිර්මාණය වෙනවා. එතකොට මෙහෙම ඕක මෙහෙම තමයි හැදෙන්නේ. හරිද? මේ පැත්තෙන් මත භාගයක් වගේ තියෙන මේ පැත්තේ නිකන් සීග බෑවුමක් වගේ තියෙනවා. හරිද? එතකොට මෙහෙම බෑවුමක් තමයි හැදෙන්නේ. එතකොට සුළං දිශාවට අනුක්‍රමිකව තමයි මේක නිර්මාණය වෙන්නේ. ඔන්න ඔහොම තමයි බාකන් එක හැදෙන්නේ. පැහැදිලිද? එතකොට ඔක උත්තර දින දැන් මේක එකක් තියෙන මේ උඩින් එන නිකන් මිසයිල ගහනවා. මේ පැත්තෙන් එනවා. එහෙම එන්නේ මොන පැත්තෙන් ආවත් සුළං දිශාවට අනුක්‍රමික තමයි හැදෙන්නේ. හරිද? මෙහෙම. මේ පැත්තෙන් ආවොත් මෙහෙම. හරිද? මෙහෙන් ආවොත් මෙහෙම. ඔහොම තමයි හැදෙන්නේ. පැහැදිලිද? ඔක තමයි තියෙන්නේ. එතකොට ඔක බලා ගන්න වහයි දන්නේ නැති විභාගෙට. ඔකට ඔකට එන්නේ D. තමයි උත්තරය ගන්න වෙන්නේ. හරි. ඊවල 29 අහලා තියෙනවා. ඒක කාලීන ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. අපි බලමු. කාලීනක් නේ පාරනේ. ඒ කාලෙ වෙද්දි කාලීන. හතර තමයි ගන්න D එක තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට 29 2019 වර්ෂයේ ලෝක පරිසර දින තේමාව නිවැරදිව දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. මොකක්ද පිළිතුර? ඕකේ නම් එන්නේ මේක දාගන්න. ඕකේ තෙත්බිම් කළමනාකරණය තුලින්
වායු දූෂණය අවම කරන්න තමයි ඔකේ කටයුතු කරලා තියෙන්නේ 29ට 5 ඒක දාගන්න. ඒක තමයි එන්නේ. හරිද? ඒක තමයි කරලා තියෙන්නේ. ගත්තා තෙද්දීම් ගැන ලොකු අවධානයක් යොමු මේක. හරි. 29ට 5 30 මේව ලේසි. අපි කතා කරමු. මෑතක් වතුරුම අධික ජන සංකීර්ණ කලාපයක් ලෙස සැලකුවද වර්තමානයේ අධික ජන සංකීර්ණ කලාපයක් ලෙස සලකන්නේ නැත්තේ මොකක්ද අහන්න. මොකක්ද සලකන්නේ නැත්තේ? කවුද සලකන්නේ නැත්තේ? කවුද? මොකදනේ? ඇමරිකාවේ ඊශාන්තික වෙල්ල කලාපය. ඇමරිකාවේ ඊශාන්තික වෙල්ල කලාපය තමයි වර්තමානයේ ජනාධිපති කලාපයක් ලෙස හඳුන්වන්නේ නැත්තේ. ද්විතීයික ජන සංකීර්ණ කලාපය. ඒ කියන්නේ ජන මධ්‍යස්ථයි. හරි 30ට 5 එතකොට ඉතුරු හතරම ජනාධිපති කලාප. දකුණු නැගෙනහිර ආසියාව හතර වයඹ දිග. හරි. ඊට පස්සේ 31 පහත දැක්වෙන්නේ ජන විද්‍යාත්මක පිරිමීඩියකි. එහි ජන විද්‍යාත්මක විචල්යන් නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. මොකද්ද පිළිතුර? මොකක්ද පිළිතුර? කියන්න බලන්න. කියන්න බලන්න. මොකක්ද දෙන්නේ පිළිතුර? 4 මේ වැරදිනේ. මොකද 5. එතකොට දැන් හැම පිරිමීඩියක් ගත්තාන් පස්සේ නාකි සෙට් එක යට ඇවිල්ලා 65. එතකොට එහෙම හරියන්නේ. එතකොට 0.14 15 64 65ට වැඩි එහෙමනේ තියෙන්න ඕන. එතකොට ඔගේ T තමයි ගන්න. පස්වෙනි උත්තරේ එන්නේ 15 65. එතකොට ඒ වගේම තමයි පුරුෂ ස්ත්‍රී කියලා තියෙනවා. නේද? පුරුෂ ස්ත්‍රී කියලා තියෙනවා. හරි. ඒක තමයි කතන්දරේ. දැන් ඕව අනිවාර්යෙන් බලන්න. ඔහේ උඩින් පල්ලෙන් ගහන්න එපා. හොඳේ. ඌරු පැටිය වගේ. හරිද? හරි. එතකොට මේ ඔකේ පිරිමීඩයට එන්න ඕන කොහොමද? 15 65. එතකොට ගෑනුට හැමදාම මේක දෙන්න බෑ රෙද්ද වෙන්නේ. හොඳේ. ඒ හන්දා පුරුෂ තමයි වම් පැත්තේ ඉන්නේ, ස්ත්‍රී තමයි දකුණු පැත්තේ ඉන්නේ. ඒක මතක තියාගන්න. පුරුෂ ස්ත්‍රී. ඒක තමයි කතන්දරේ. හරි. එතකොට 5 තමයි උත්තරේ එන්නේ. හරි. 32 මේක අහන්නේ ජන සංඛ්‍යා පාඩුවෙන් අහලා තියෙන හරිම ඉතාමත් වැදගත් ඒවා. හරිද? හරි. 32 පහත ABCD සහ E දක්වා ඇත්තේ ලෝකයේ රටවල් කිහිපයක දල උපත් අනුපාතිකයන්ය. මෙම රටවල් අතරින් සංවාදිත රටක් සහ සංවාදනයේ වෙමින් පවතින රටක් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු මොකක්ද කියලා අහනවා. දැන් මෙහෙමනේ සංවාදිත රටවල් වල උපත් අනුපාතිකය අඩුයි. සංවාදනයේ වෙමින් පවතින රටවල් වල උපත් අනුපාතිකය වැඩි. ඕන මෝඩේට් එකකට උත්තරේ ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය 8.07ක් තියෙන පුතා ජපානයේ. ඒක ඔයාලා ගුරුවක් පොතාරම් බලුවොත් තේරෙයි මගේ ටියුට් එකෙන් තියෙනවා 8.7ක් තියෙන්නේ කොහෙද ජපානයේ. ඒකට 8.1ක් තියෙන්නේ සිංගප්පූරු වල. හරිද? 46.2ක් තියෙන නයිජර් වල. ලෝකේ වැඩි උපත් අනුපාතිකයක් තියෙන නයිජර්. හරිද? 19.89ක් තියෙන අල්ලපු ගමේ. අල්ලපු ගමේ නෙමෙයි අල්ලපු රට ඉන්දියාව විල්ලජ් නේ. හරි. 21.89ක් තියෙන මොන රටද කියලා ඒක සඳහන් වෙන්නේ. ඒක අපල දාන්නකෝ. එතකොට ඕකේ A B C D කියන හතරෙන් කොටස් විදිහට ගත්තොත් අපිට ඕන උත්තරයකට ගහන්න පුළුවන්. එතකොට 8.7 කියලා කියන්නේ ජපානයේ සංවාදිත රටක්. එතකොට අපිට AC කියන එක ගන්න පුළුවන්. AC කියන්නේ A කියන්නේ sorry AC ගන්න බෑ අපිට. එතකොට B A ගන්න පුළුවන්. ඒ කියන්නේ ජපානයේ සහ නයිජීරියාව BA කියලා කියන්නේ ජපානයේ සහ නයිජීරියාව 46.2ක් තියෙන නයිජර් වල නයිජර් මට වැරදුනා නයිජීරියාව නෙවෙයි. හරි. එතකොට අපිට BA කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට CD කියන එක ගන්න පුළුවන්.
ඕකේ උත්තර දෙකක් තියෙනවා හරි ඒවා. C කියලා කියන්නේ සිංගප්පූරුව, D කියලා කියන්නේ 19 මට එන මේ කියලා කියන්නේ ඉන්දියාව. ඒ දෙක සංවාදිත සහ සංවාදනයේ විපාදිත රටවල් එක ගන්නත් පුළුවන් උත්තරේ. එතකොට B අකුරයි A අකුරයි ගන්නත් පුළුවන්. B කියලා කියන්නේ 46.2 නයිජර්, A කියලා කියන්නේ 8.7 ජපානය. එතකොට B 1යි 2යි ගන්න පුළුවන්. එතකොට E අකුර ගන්නත් පුළුවන් ඕන, C අකුර ගන්නත් පුළුවන්. එතකොට 1 2 4 ගන්නත් පුළුවන්. සංවාදනයේ වෙමින් පවතින රටවල් වල දලූපත් අනුපාතිකය වැඩි. එතකොට අපිට ඕකේ දලූපත් අනුපාතිකය වැඩි රටකුයි අඩු රටකුයි බාලා ගන්න පුළුවන් ලස්සනට. 1 2 3 අපිට ගන්න පුළුවන්. DE ගන්න බෑ. DE කියලා කියන්නේ සංවාදනයේ වෙමින් පවතින රටවල් දෙකක් තියෙනවා. 1 ගන්න පුළුවන් CD, 2 ගන්න පුළුවන් BA. sorry මට වැරදුනා. පිළිවෙලින් යහන්නේ. එතකොට එක තමයි ගන්න. C කියලා කියන්නේ සිංගප්පූරුව. පිළිවෙලින් නැතුණා නරක ගන්න පුළුවන්. මම ඒක කියුවේ නැහැ වැඩිය. ඔයාලා කියවන්න ඕන හරියට. හරි. C කියලා මට වැරදුනා එක CB. එක තමයි ගන්න වෙන්නේ. හරි. 33 ශ්‍රී ලංකාවේ වේගවත් ජනසංඛ්‍යා වර්ධනය සිදු වූ කාල වකවානුව කවද්ද? ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයත් උනායි 1871 ඉඳලා 1946 දක්වා මන්දගාමී වර්ධන අවධිය 1946 ඉඳලා 1971 දක්වා ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය ඊට පස්සේ 1971 ඉඳලා මද වේගයෙන් වර්ධනය කියලා තියෙනවා. හරිද? එතකොට ඒකට එන්න පුතා උත්තරේ කීයද බලන්න. 1946 ඉඳලා 1971 33ට 1. හරිද? ඇහෙනව නේද මං කියන එක? 33ට 1. හරි. 34 ශ්‍රී ලංකාවේ වර්තමාන ග්‍රාමීය සහ නාගරික ජනසංඛ්‍යාව නිවැරදිව පිළිවෙලින් දක්වා ඇති වර්ණය. මොකක්ද වර්ණය? ඕපපාතික වෙන ඕක දන්නේ නැත්නම් මොකක්ද වර්ණය? මොකක්ද දෙන්නේ? 3 74.4යි sorry ග්‍රාමීය නාගරික හරි 74.4යි 18.2යි ඔය පිළිවෙලින් කියන කෑල්ල හන්ද කෙලව ගන්න එපා. යන් දේව හරියට බලන්න 34ට 3 හරි 35 ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මිනිස්සු සංක්‍රමණය වෙච්ච දිස්ත්‍රික්ක මොකක්ද උත්තරේන්නේ? ශ්‍රී ලංකාවේ ලියා ගන්න සංවර්ධන ව්‍යාපෘතිින්ද සංක්‍රමණය වුණේ පුතා අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල. අම්පාර, අනුරාධපුරය, ඊට පස්සේ පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල. ලියා ගන්න දෙකක් තුනක් හරි. අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල. 35ට 1 උත්තරේ. හරි. 36ට අපි යන් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඥාන විද්‍යාත්මක ප්‍රවණතාවයක් ලෙස සැලකිය නොහැක්කේ මොකක්ද කියලා අහනවා. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඥාන විද්‍යාත්මක ප්‍රවණතාවයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි එක වයස්ගත ජනසංඛ්‍යාවේ වර්ධනය. එතකොට ඒක වැඩිනේ අපේ රටේ නේ. ඊට දෙක ළමා ජනසංඛ්‍යාවේ වර්ධනය පහත වැඩි මේක හරිනේ. 3 ස්ත්‍රී ජනසංඛ්‍යාවේ වර්ධනය. ඒකත් හරි ගෑනු වැඩි අපේ රටේ. හරිද? 4 ශ්‍රම බලකාය සංක්‍රෝධනය. ඒකත් හරි. අඩු වෙලා. එතකොට මේකේ 5 සුද්ධ සංක්‍රමණ අනුපාතයේ ධන අගයක් ගැනීම. අපේ රටේ
සුද්‍ර සංක්‍රමණ අනුපාතිකයේ ධනාගයක්ද ගන්නේ ඍණාගයක්ද ගන්නේ මට පවසන්නට අග කියන්න බලන්න අග මේවා හරි වැදගත් දැන් මේ MCQ 40ක් කරනවා කියලා කියන්නේ ඔයාලට MCQ 100කට විතර දැනුම හදලා තියෙනවනේ පේපර් 40ක් කරද්දී 4000ක් කෙරිලා හරියට කරගන්න ඕනේ නැත්තම් මේවා කියන ඒවා ඔය විවරණ නම ලියා ගන්න හොඳයි ඊට පස්සේ විභාග ළඟ පස්ස උඩ දාගෙන MCQ බෑයි අර කියන්නේ කියලා උත්පත ගන්න එපා ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ඍණාගයක් තමයි ගන්නෙ එතකොට ඒ හන්ද ඔකට උත්තරේ ගන්න වෙන්නේ 5 ප්‍රවණතාවයක් නෙමෙයි ඒක එදා කාලේ ඉඳලා අපි 2014 ඒක තමයි හරි 36ට 5 ඊට පස්සේ 37 ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංක්‍රමණවල වැඩිම දායකත්වයක් සපයන්නේ කවුද කියලා අහනවා. කවුද සපයන්නේ? කවුද? මහින්ද මහත්තයා. කවුද? නාම රාජපක්ෂ නුගේ කොට එනවා. අපි හරි වැඩක් නෑ කතා කරලා. අපි ඒක වැඩක් නෑ අපි දේශපාලනය වැඩන්නේ. හරිද? 31 ශ්‍රී ලංකාවේ 37 නෙවෙයි 37 ශ්‍රී ලංකාවේ ජනාවාස දූරාවලියක ආරම්භය සහ අවසානය දක්වා ඇති නිවැරදි පිළිතුර මොකක්ද දෙන්නේ ශ්‍රී ලංකාවේ බලන්න මේ ජනසංඛ්‍යා ටියුටේ පෙරලා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංක්‍රමණ වල වැඩිම දායකත්වයක් තියෙන්නේ ශ්‍රම සංක්‍රමණ ඒක නෙවෙයි බං වැඩි හිටි නාකි කොහෙද සංක්‍රමණය වෙන්නේ බලපෑ කොට පය දියාගෙන කොහෙද 37ට 4 ශ්‍රම බලකාය තමයි වැඩි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංක්‍රමණිකින් අතර වැඩිපුරම ඉන්නේ ශ්‍රම බලකාය ඉන්නේ ශ්‍රම බලකාය ශ්‍රම බලකාය හරිද ඒ බලා ගන්න ඔයා අපරාධ ලකුණු මට කහන්න නැහැ ඉතින් මට පුළුවන් සල්ලි ගෙවපු උන්ට විතර සල්ලි ගෙවපු උන්ට විතරක් ඕක දාලා මට කරන්න පුළුවන් ඊ වැඩක් නේ මං ඒ ඔක්කොම දාලා ඉගෙන ගන්නේවි නැති එකෙක් නෑ අනේ ඒක මට ප්‍රශ්නයක් නෑ මම කරන වැඩේ මං හරියට මට අවසානයේ සතුටු වෙන්න පුළුවන් අනේ මං හන්ද මේ එකෙක් හරි මේ MCQ හරි කොට දාගත්ත නේද කියලා හරිද දැන් උඹලට දැන් මේක දැම්ම තේරෙන්නේ නෑ විභාගෙ ලං වෙනකොට MCQ එහෙම වදිනකොට තේරෙයි යකෝ මේ මුගේ මේ කියපු හන්ද කොට කියන්නේ එහෙම කියලා කියාවි හරිද එහෙම නොකියවද මම ප්‍රශ්නයක් නෑ ඒක මට මම කරන හොඳ දේ මගේ පස්සෙන් ඒවි හරිද ඒවා තියෙනවා තියෙනවා BC වල මදුවා මඤ්ඤති බාලෝ එහෙම දාතා දෙකක් තියෙනවනේ BC වල ධම්මපදේ එතකොට ඒව තියෙනවා අපි කරන හොඳ දේවල් අපේ පස්සෙන් එනවා අනේ දැන් උඹලට හරි ගියොත් එකයි මට නැතත් එකයි අද ඔහොම කළා හරි මේ කියලා දීලා හරි මේ MCQ එකක් කොහොම හරි ඇවිල්ලා ලකුණු ඇවිල්ලා උඹට සතුටක් ලැබනවා නම් එච්චරයි. ඕක මන් දන්නේ පදල කියනවද නැද්ද කියලා මේක MCQ පොයින් මේව බලා ගන්න එහෙම කියලා කියනවද කියලා මන් දන්නේ නැහැ. මම ඇත්තට අනුගේ රෙද්දවල් හොයන්නේ නැහැ. එතකොට මේක කරගන්න. හරි. මේ ඊට පස්සේ ශ්‍රම බලකාය තමයි වැඩි. ඊට පස්සේ 38 ජනාවාස දූරාවලියක ආරම්භය සහ අවසානය. කියන බලට ගාලා ජනාවාස දූරාවලියක ආරම්භය සහ අවසානය. ගාලිය ජනාවාස දූරාවලියක ආරම්භය සහ අවසානය. මොකක්ද දෙන්නේ ගොවිපළ සහ නගරයාය 38ට 1 37ට 4 39 වැව පල්ලිය වෙළඳපොළ හරිද යනාදී කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වන ජනාවාස වර්ගය මොකක්ද කියලා අහනවා මොකක්ද වර්ගය නාභිගත ජනාවාස හරිද එතකොට වැව පල්ලිය ආර්ථික මධ්‍යස්ථාන පොලිසිය උසාවිය වගේ දේවල් වටේට හැදෙන්නේ නාභිගත ජනාවාස රේල් පාරක් මහා මාර්ගයක් ඇල මාර්ගයක් වගේ දෙයක් සමග සමාන්තරව දිගට විහිදෙන්නේ රේඛීය ජනාවාස හරි 40 ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ හඳුනා ගැනීමට යොදාගෙන ඇති පරිපාලන නිර්ණායක වන්නේ මොකද්ද පරිපාලන නිර්ණායකය හරි ලේසි ඕ ලේසි ඉතින්
මොකද්ද? මොකක්දනේ ශ්‍රී ලංකාවේ නගරයක් කියලා හඳුනන පුතා නගර සභා හා මහනගර සභාවලින් පාලනය වෙන ප්‍රදේශ තමයි නගරයක් කියලා කියන්නේ. එතකොට 40ට 1. හරිද? එතකොට ප්‍රාදේශීය සභා කියලා ඔයා ප්‍රාදේශීය සභාවක නම් ඉන්නේ ඔයා නගරයට අයිති වෙන්නේ නැහැ. හරිද? අපි නගරයේ ටවුන් එකේ මේක තමයි අපේ ගැන්සිය බහින පාතාලේ ඒ රෙද්දවල දාන්නේ නගරයක් කියලා කියන්නේ මහනගර සභා නගර සභාවලින් පාලනය වෙන ප්‍රදේශ. හරිද? හරි යන්න එපා පොඩ්ඩක් ඉන්න මේකත් අහගෙනම යන්න. හරි. දැන් ඒක MCQ ටික තේරුණාද කියනකො මට. දැන් මේ පොඩි දෙයක් තියෙනවා පෙන්වන්න. ඒක මම පෙන්වලා දෙන්න. ඊට පස්සේ යන්න. හරිද? ඊට පස්සේ ලබන සතියේ ඊළඟ දවසේ ආවත් මට කමක් නැහැ. හරිද? හරි. ආගන්නකෝ. එතකොට මේ ජනාවාස දූරාවලියේ තියෙනවා. හරි. මේ ජනාවාස දැන් අර ප්‍රශ්නේ තිබුණේ මොකද්ද? ජනාවාස දූරාවලියේ කුඩාම ඒකකය. හරිද? ජනාවාස දූරාවලියේ කුඩාම ඒකකය මේක. හරිද? ලොකුම එක නගරය ආය. ලොකුම එක නගරය ආය. හරි. එතකොට මේක අහගන්න ජනාවාස දූරාවලියෙන් පෙන්වන්නේ ලියා ගන්න ඕන නම් ජනාවාස දූරාවලියෙන් පෙන්වන්නේ ජනාවාස අනුපිළිවෙල. හරිද? ජනාවාස අනුපිළිවෙල තමයි පෙන්වන්නේ. ජනාවාස අනුපිළිවෙල නැත්නම් ජනාවාස වර්ධනය වන ආකාරය. මේක MCQ පේපර් එකක දින ඉස්සරහට එන වගේ හම්බෙන්නේ. ජනාවාස වර්ධනය වන හැටි තමයි පෙන්වන්නේ. හරිද? ඒකත් ලියා ගන්න. ජනාවාස වර්ධනය වන ආකාරයේවත් ජනාවාස අනුපිළිවෙල තමයි මේ ජනාවාස දූරාවලියෙන් පෙන්වන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ ජනාවාස දූරාවලියේ තියෙනවා උදෙකලාගේවත් ගොවිපළ කුඩාගම ගම කුඩා නගරයේ නගරය මහනගරයේ පුරවරය සමූහිතය ආය. හරිද? හරි. එතකොට උදෙකලාගේවත් ගොවිපළ කුඩාගම ගම. හරිද? මෙන්න මේ තුන අයිති වෙන මොන ජනාවාස වලටද? රග්ගලිය විනාඩිය යන්නේ. ඒ තුන අයිති වෙන මොන ජනාවාස වලටද? ඒ තුන අයිති වෙන මොන ජනාවාස වලටද? ග්‍රාමීය ජනාවාස වලට. උදෙකලාගේ හේවත් ගොවිපළ කුඩාගම ගම. හරිද? එතකොට මේවා සෝරි මේක මැකුණා. එතකොට මේවා අයිති වෙන්නේ මොනවටද? මේවා අයිති වෙන්නේ මේ තුන අයිති වෙන්නේ ග්‍රාමීය ජනාවාස වලට. ගමට තමයි මේවා අයිති වෙන්නේ. ගමින් ගමට දොර මඩලාව නැහැනේ. දොරින් දොරට දොර මඩලාව නේ. ගමින් ගමට මේවා. හරි. එතකොට ඊට පස්සේ තියෙනවා මේක කුඩා නගරය නගරය මහානගරය පුරවරය සමූහිතය යාය. එතකොට මේ හය අයිති වෙන්නේ මොකටද? නාගරික ජනාවාස වලට අයිති වෙන්නේ. හරි මම මෙහෙම එකක් අහන්නම් ටිකිරි මාරිකාල මොලේ වැඩි දිනනවා නම් තේරෙයි. හරි. එතකොට මම අහනවා මෙහෙම එකක් නාගරික ජනාවාස දූරාවලියේ කුඩාම ඒකකය මොකක්ද කියලා MCQ එකක් අහයි. මොකක්ද උත්තරේනේ? නාගරික ජනාවාස දූරාවලියේ කුඩාම ඒකකය මොකක්ද? මොකක්ද? මොකක්ද මේ? කුඩා නගරය. තේරුණා නම් එතරම්දි වෙන්න ඕන. හරිද? එතකොට MCQ අහනවා ගුණාටන් දන්න. හරිද? ඇඳෙන්න එපා වෙලාවට. අහනවා නාගරික ජනාවාස දූරාවලියේ කුඩා මේකකයේ සහ විශාලතම මේකකයේ කුමක්ද? එතකොට දිලිසි දිනෝ හුදෙකලාගේ අය නගරයේ අය ගහල් දාන්න එපා නගරයේ අයටයි හුදෙකලාගේටයි වැරදි. ජනාවාස දූරාවලියේ කුඩා මේක ගත්තතින් හුදෙකලාගේ ලොකු මේක ගත්තතින් නගරයේ අය. හරිද? නාගරික ජනාවාස දූරාවලිය කියලා හැවතින් කුඩා මේක කුඩා නගරය ලොකු මේක මොකක්ද? නගරය අය. ඒක වරද්ද ගන්න එපා. ඒක පෙන්වන්න උන හන්දමම ඒක ලියලා කිව්වේ. හරි. ඔන්න උත්තරය දීන්නේ අද MCQ 40ක් කරා. ඒක තේරුණාද මට කියන්න?
හරිද දැන් MCQ 80යි මේ මාසෙට ඇති ලබන සතියේත් ඕන එකක් කරන්නම් දැන් MCQ 200ක් විතර මේ 200කට විතර ගහන්න පුළුවන් කමක් තියෙනවා දැන් මෙතන එක MCQ එකක් තියෙනවා ජනාවාස දූරාවලියෙන් වෙන්නේ මොකක්ද ජනාවාස අඩුවිලි නැත්නම් වර්ධනය හරිද මෙතන එකක් තියෙනවා කුඩා නගරයේ නගරය ඒක හරි නාගරික ජනාවාස දූරාවලිය පොඩි එක ලොකු එක හරිනේ ඔක තමයි තියෙන්නේ හරිද ඔච්චරයි අකන්දරේ ඔයාලා ලබන සතියේත් එකක් කරන්නම් ඕනේ නැහැ ඉතින් දැන් MCQ 200කට විතර ගහන්න හදලා දීලා තියෙන්නේ අය 200ට ඕ දැන් ගිය සතියේකට 100ක් කියමු මේ සතියේ 100යි විවරණේ ලියාගත්තා නම් අනිවාර්යයෙන්ම ගණන් කරලා බලන්න MCQ 100 විතර තියෙනවා මම මේ කියපු ඒවා ලියාගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ගහන්න පුළුවන් MCQ 200කට ගහන්න පුළුවන් පේපර් දෙකේ හරිද තේරුණාද එතකොට දැන් ඊළඟ දැන් හෙට ජනසංඛ්‍යා පාඩමේ රිවිෂන් එක තියෙනවා ඊට පස්සේ අනිද්දා අපි මොකක් හරි එකක් දාමු හරිද ඊට පස්සේ සිකුරාදා පද්ධති පාඩම තියෙනව නේද ශිලා ගෝලය ජල ගෝලය වායු ගෝලය යනම්ම නම් තියෙන එතකොට ඒකේ තියරි නැත්තම් සිකුරාදාට සම්බන්ධ වෙන ලින්ක් එක group වල දාන්න හරිද අපේ group වල channel වල join වෙලා ඉන්න MCQ එහෙම දානවා ඒවත් දානවා කරගන්න හරිද එහෙනම් තේරුණානේ එච්චරයි මට වෙන්න ඕන ආවනම් තේරුණා එච්චරයි හරිද ඒ ඇවිල්ලා එකා ඉන්නවනේ උන්ට හරි වම් උගන්වනවා ඒක මට එච්චරයි වෙන්න ඕන හරිද ඊට ගත්තට එච්චරයි ඔය ටියුට් එක අර ටියුට් එක සෝරි පේපර් එක අරගන්න මගෙන් ඉල්ල ගන්න ඕන මම ගෲප් වලට දාවනේ එතකොට ඒක අරගෙන print out එකක් අරගෙන ඔය ලියාගත්ත විවරණය ඒක යටින් අමුල්ල ෆයිල් එක දාලා තියාගෙන MCQ 4000 කියලා. අද මට ඔයා මොන පන්ති ගියත් මට ඒක අදාළ නැහැ. හරිද? MCQ ටික කරගන්න ඕන නම් මේක වැඩේ කරගන්න. හරිද? ඔයා කොහොම හරි ගොඩ යන්නේ එච්චර මට MCQ 40න් අනිවාර්යෙන්ම MCQ 35 ගන්න පුළුවන් තත්ත්වයට හදනවා. අනිවාර්යෙන් කිව්වොත් කිව්ව තමයි හන්නේ. දැන් උනත් පුළුවන් ඇති. අද දැන් උනත් බෑ ඉතින් තාම ඉතින් අපි 12 වසරේ වෙන්නේ කරන්නේ. මාසයක් දෙකක් යනකොට අපි කරන්නේ 13 වසරේ ඒවා. හරිද? මුල් මාස 3-4 MCQ අමාරු වෙයි. කමක් නෑ. අතාරින්න එපා. හොඳේ. එතකොට ටික ඔක් කරගෙන යනකොට නිකම්ම ට්‍රැක් එකට වැටෙනවා. එතකොට ඔයාලට තේරෙනවා යකෝ මෙතනින් තමයි MCQ වෙන්නේ මෙහෙම කියන. පොයින්ට් ටික ඔයාලට තේරුණාන් පස්සේ කිසි මවුලක් නැහැ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. එතෙන්ට නම් හදාගෙන යන්නම් අල්ලගෙන යන්නම් අතින් අද ඊට පස්සේ අතහැරලා දානවා. එහෙමත් නැහැ. අද ඊට පස්සේ කරගෙන යන ඔයාලට තේරෙනවා. ඊට පස්සේ මට ආවත් එකයි MCQ ඕන තරම් ඔයාලට කරන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. හරිද? තව දෙයක් තමයි MCQ කරද්දී හරිද? අමාරු දෙයක් තියෙනවා නම් ඔයාට එපා වෙනම පාඩම නම් ඒක අනිවාර්යයෙන්ම පෙන්නලා බලන්න. හරිද? ඔයාට දන්නේ නැත්නම් මේ පාඩම පාඩම් කරලා නැත්නම් ඒ පාඩම අනිවාර්යයෙන්ම පෙරලලා කියවලා බලන්න. එතකොට ඔය MCQ කරනකොට සමස්ත සිලබස් එකම ආවරණය කරගන්න පුළුවන්. හරිද? කැම්පස් යන්න ඕන අනිවාර්යෙන් MCQ තියෙන්න ඕන නැත්නම් බෑ. හරි. හරි එහෙනම් මුස්සානේ දෙවියටයි පරිස්සමින් ඉන්න. මොනවාද පන්ති ඉවරයි. හරි.